ආයුබෝවන් දරුවනේ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් මගේ දරුවනේ අපි අද කතා කරන්න යන්නේ 2022 ඔබ වෙනුවෙන්ම නිර්මාණය වෙන මගේ ගිණුම් කරන පාඨමාලාව ගිණුම් කරන පන්තියේ සිව්වන අධීරය නැත්නම් හතරවන අධීරය තමයි අපි අද කතා කරන්න යන්නේ. එතකොට පුතේ මේ වෙනකොට අපි ඔයාලට මේ වගේ වීඩියෝ දර්ශන තුනක් ලබා දීලා තියෙනවා. පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක. මේ කොටස් තුනේදීම මම ඔයාලට සපයලා තියෙනවා අපේ පළවෙනි ගිණුම් කරන හැඳින්වීම කියන පාඩමේ පළවන අධීර ටික. අපි එතකොට පුතේ අවසන් කරලා තිබුණේ අපි ගිණුම් කරන්නේ ප්‍රභේදයන් සහ ගිණුම් කරන්නේ ප්‍රභේදයන් අතර වෙනස්කම් වලින්. ඔයාලට මතක ඇති අපි මොනවද කතා කරේ කියලා. ඉතින් එහෙනම් දරුවනේ මම අද වැඩි කල් වේලා නැතුව පටන් ගන්නවා ඔයාලගේ හතරවන අධීරය. ඒ තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඔයාලට බෝඩ් එකේ පේනවා වගේ ගිණුම් කරන්නේ මූලික කාර්යභාරයන් ටික. පුතේ ගිණුම් කරන්නේ මූලික කාර්යභාරයන් කියලා ගත්තාම අපි මෙන්න මේ විදිහට මම මේ කොටසට ප්‍රවිෂ්ඨ වෙනවා. පුතේ ඔයාලට නියම වෙලා තියෙනවද නිශ්චිත වූ කාර්යභාරයක්? අපි කල්පනා කරලා බලන්න. ඔයාලගේ මේ කාලය තුල ඔයාලගේ කාර්යභාරය ඔයාලගේ යුතුයකම කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍ය පෙළ සමත් වෙච්ච සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත ඔබට උසස් පෙළ හදාරන්න සුදුසුකම් තියෙනවා. ඒ උසස් පෙළ විෂය ධාරාවන් ටික තෝරාගෙන ඒ විෂය ධාරාවන් මගින් ඔයාලට උසස් පෙළ 2022 මුහුණ දීලා එතනින් එහාට උසස් අපි කියන විදිහට විශ්වවිද්‍යාල වරම් ලබාගෙන සහ උසස් රැකියාවකට ගමන් කරන එක තමයි ඔයාලගේ මෙතනින් එහාට කරන්නට තියෙන එක. එතකොට ඔයාලට ඒත් එක්ක කරන්නට තියෙන දැන් කාර්යභාරය තමයි අපස උසස් පෙළ 2022 මුහුණ දීම සඳහා ඔයාලා සූදානම් වෙන එක. එතකොට ඔයාලා ඒකට සූදානම් වෙන්න ඔයාලා කරන්න ඕන ඔයාලගේ කාර්යයන් වෙන්නේ මොනවද? ඉස්සෙල්ලාම පාසල් වලට ඇතුළත් වීමට පාසල් තෝරගන්න ඕන. ඊට පස්සේ පුතේ පාසල් තෝරගෙන ඒ පාසල් තෝර ගැනීමෙන් අනතුරුව ඔයාලා අවශ්‍යයි උසස් පෙළ විෂයන් හදාරන්නට. ඊට අමතරව ඔයාලා කරනවා උසස් පෙළ විෂයන් වලට අමතර පන්ති වලට සහභාගී වෙනවා. ඉතින් ඒ වගේම ඔයාලා වෙනත් අනිකුත් විෂය බාහිර කටයුතු ක්‍රියාකාරකම් කරනවා. ඔන්න ඔය ආකාරයෙන් ඔයාලා එක එක විවිධාකාර වූ කාර්යයන් ඔයාලා සිදු කරනවා මේ උසස් පෙළ කාලය තුල. ඉතින් ඔන්න ඔය තමයි අපි පුද්ගලයෙක් විදිහට මේ ඔයාලා අපි කතා කරන 2022 දරුවන් විදිහට ඔයාලා කරන කාර්යභාරය වෙන්නේ. ඉතින් පුතේ අපි එනවා එයාට එහෙම තිබුණට ඔයාලට එහෙම තිබුණට ගිණුම් කරන්නේ කියන විෂයට නිශ්චිත වෙච්ච කාර්යභාරයන් ටිකක් පැවරලා තියෙනවා. අන්නේ කාර්යභාරයන් මොනවද කියලා කතා කරන්නයි අපි ඉන්නේ. එහෙනම් බලමු පුතේ ගිණුම් කරන්නේ කරන්නට තියෙන මූලිකම කාර්යභාරය වෙන්නේ මෙන්න මේ තිරේ නැත්තම් බෝඩ් එකේ තියෙන ආකාරයට ගිණුම් කරන්නේ තොරතුරු රැස් කිරීම කියන එක තමයි මුලින්ම කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට දන්න පුතේ ව්‍යාපාරයක් ගත්තාම ඒ ව්‍යාපාරේ අපි ගිණුම් කරන්නට අදාළ වෙන්නේ ගනුදෙනු හා සිද්ධි. මතකයිනේ අපි මූලික ගිණුම් කරන්නේ කියන කොටසදී අපි කතා කරා. ඒ කියන්නේ ගිණුම් කරන්නේ කළමනාකරණ ගිණුම් කරන්නේ සහ මූලික ගිණුම් කරන්නේ කියලා ක්‍රියාවලි දෙකක් අපි ඉගෙන ගත්තා. ඒ ක්‍රියාවලි දෙකේදී අපි මූලික ගිණුම් කරන ක්‍රියාවලියද අපි ඉගෙන ගන්නවා දරුවනේ. විශේෂයෙන්ම මොකද්ද? ගිණුම් කරන්නේ යෙදවුම් බවට පත් කරගන්නේ ගිණුම් කරන්නේට කියන ක්‍රියාවලියට වාචනය කරන්නට අපි යොදාගන්නේ ගනුදෙනු හා සිද්ධීන්. එහෙනම් පුතේ ගනුදෙනු හා සිද්ධීන් කියන එක නා යොදාගත්තාම ඒ ගනුදෙනු හා සිද්ධීන් කියන කට්ටියව අපිට ගනුදෙනුව සිදු වූ පමණින්ම අපිට ඒ ගනුදෙනුව සිදු වුණා කියන්නට සාක්ෂි දරන්නට අමාරුයි. අපි කියනවා ඕනම දෙයක් සිදු වුණාට පස්සේ අපි කියනවා ඔයා යාළුවෙක් ගැන තවත් යාළුවෙකුට විස්තරයක් කිව්වට පස්සේ ඔයා S2 දැක්කද? ඔබ S2 දැක්කද කියලා අහනවා. ඉතින් අපිට අන්න ඒ වගේ S2 සාක්ෂි තියන්න පුළුවන් වගේම ගිණුම් කරන්නේදී සාක්ෂි තියන්න පුතේ අනිවාර්යයෙන්ම සාක්ෂියක් විදිහට භාවිතා කරන්න ලිඛිත සාක්ෂියක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ගිණුම් කරන්නේදී ඒ ගිණුම් කරන ගනුදෙනුව හෝ සිදුවීම සිද්ධ වුණා කියලා අපිට ඔප්පු කරන්නට, ඒක සනාථ කරන්නට, ඒක සත්‍යාපනය කරන්නට ලිඛිතව සාක්ෂියක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අන්නේ ලිඛිත සාක්ෂි අපි මුලින්ම රැස් කරගන්නට අවශ්‍යයි. ගිණුම් කරණයෙන් කරන්නේ අපි කිව්වා ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්මැති පාර්ශවයන්ට නැත්නම් තීරණ ගන්න පාර්ශවයන්ට තොරතුරු සපයන එක. මේ තොරතුරු සපයද්දී එයා අනුගමනය කරනවා මෙන්න මේ වගේ පියවර 6ක්. එයාගේ මූලික කාර්යභාරයන් වෙන්නේ මේක. තොරතුරු රැස් කිරීම, තොරතුරු වර්ග කිරීම, තොරතුරු වාර්තා කිරීම, තොරතුරු සාරාංශ කිරීම, ඒ සාරාංශ කරන ලද තොරතුරු විශ්ලේෂණය හා අර්ථකථනය කිරීම තුළින් ලිඛිත වගේම වාචික වාර්තාවන් මගින් එයා sannivedanaya කරනවා ඒ ඇල්මැති පාර්ශවයන් වලට. එහෙනම් පුතේ මෙන්න මේකේ මුල්ම කතාව තමයි අපි කතා කරන්නට යන්නේ
තොරතුරු රැස් කිරීම. මම දැන් කතා කර ආවේ පුතේ ව්‍යාපාරයකට ගනුදෙනු සිද්ධ වුණා කියලා කියන්නට සාක්ෂි දරන්නට අපිට තියෙන ලිඛිත සාක්ෂි ගනුදෙනුව සිද්ධ වුණා කියන්නට පුංචි වෙලාවක් අරන් ඔයාලා හිතලා බලන්න. ඔයාලා කරන ගනුදෙනු වල යන්න පුතේ බස් එකට ගිහින් බලන්න බස් එකේ ඔයා නැග්ගට පස්සේ ඔයාට මොකද්ද කොන්දොස්තර මහත්තයා ගෙනත් දෙන්නේ? ටිකට් එකක් දෙනවා. ඔයා ගෙවන මුදලට ටිකට් එකක් දෙනවා. එහෙනම් ඔයා මුදල් ගෙව්වා කොන්දොස්තරට, කොන්දොස්තර ඔයාට මොකද්ද කරේ? ටිකට් එකක් දුන්නා. ඔයා යනවා සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය සිල්ලර වෙනසලක අඩුයි වෙනවා. යනවා ෆුඩ් සිටියට. ෆුඩ් සිටියට ගිහිල්ලා ඔයා බඩු ටික ගත්තට පස්සේ අර මෙච්චරක් විතර තිබ්බ කොල කෑල්ලක් හම්බ වෙනවා. ෆුඩ් සිටිය නම ගහනවා නැත්නම් සතුස කියලා ගහනවා. බිල් එක දෙනවා. කොලයක් කියලා ඔයාට ලබා දෙනවා. ඔයා ෆුඩ් සිටියෙන් නැත්නම් සතුසෙන් ගත්ත භාණ්ඩ තුගයට අදාළව ඔයාට හම්බෙච්ච ඔයාලගේ භාෂාවෙන් අපේ භාෂාවෙන් කියනවා නම් බිල් එක. ඒ වගේම පුතේ ඔයා යනවා රෙදි කඩේකට. රෙදි කඩේකට ගිහිල්ලත් ඔයා ඔයාලගේ ප්‍රදේශයේ තියෙන රෙදි කඩේකට ගිහින් ගත්තට පස්සේ රෙදි ටික අරන් ඇවිල්ලා කැෂියර් එකට නැත්නම් අපි කියනවා මුදල් අයකැමි වෙත මුදල් සහ භාණ්ඩ ටික ඉදිරිපත් කරාට පස්සේ භාණ්ඩ ටික ඔයාලට බෑග් එකකට දාලා දෙනවා. දාලා දෙනවත් එක්කම ඔයාලගේ මුදල් අරගෙන එයා මුදල් අය කිරීම තුලින් ඉතුරු ශේෂය සහ බිල් එකක් ඔයාලගේ අතට දෙනවා. ඉතින් ඔයාලා හොඳට කල්පනා කරලා බලන්න මම කිව්වා වගේ පුංචි වෙලාවක් කරන් ඔබ කරන සෑම ගනුදෙනුවකම ඒ කියන්නේ අපි කරන සෑම ගනුදෙනුවක්ම ඒ වගේ වෙනකොට ව්‍යාපාර කියන කට්ටිය ව්‍යාපාර සිද්ධ කරන සෑම ගනුදෙනුවක්ම වාර්තා කිරීමකට ලක් කරනවා පුතේ. මෙන්න මේ කියන මූලික ලියවිලි කියන ඒවා තුලදී ඒවට තමයි අපි කියන්නේ ওই බස් එකේ ටිකට් එක කාඩේට ගියපුවම හම්බෙන බිල නැත්නම් ඔයාලා කියනවා මුදලාලි දුන්නා තොණ්ඩුවක් එහෙම කියලා කියනවා. ඔන්න ඕවට තමයි අපි කියන්නේ මූලික සාක්ෂි කියලා. එහෙනම් පුතේ මුලින්ම මේකෙදි කරන්න තියෙන තොරතුරු රැස් කිරීම කියන එකෙදි කරන්න තියෙන්නේ අපි අවශ්‍යයි ගිණුම්කරණය සිද්ධ කරන පාර්ශවය වෙන අපි විසින්. ඒ කියන්නේ පුතේ ඔබ දැන් අපි ඉගෙන ගන්නේ මොනවා කරන්නටද? ව්‍යාපාර කිරීමට කියන එක පැත්තක තියලා අපි ඔළුවේ තියෙන්න ඕන. අපි මේ ගිණුම් කරන විෂය ඉගෙන ගන්නේ ව්‍යාපාරවල ගිණුම් කටයුතු කරන්නට. එහෙනම් ව්‍යාපාරවල ගිණුම් කටයුතු කරන කාර්යභාරය බාරගෙන තියෙන අපි එතකොට කරන්නට ඕන වෙන්නේ පුතේ ව්‍යාපාරයේ අර සිදුවෙච්ච ගනුදෙනු වලට අදාළ මූලික සාක්ෂි ටික, මූලික ලියවිලි ටික රැස් කරගන්නට අවශ්‍යයි. එකතු කරගන්නට අවශ්‍යයි. අපි කියනවා මාසයක් තුලදී, එහෙම නැත්නම් මාස දෙකක් තුලදී, කාර්තුවක් තුලදී, මාස 6ක් තුලදී නැත්නම් වර්ෂයක් තුලදී. සාමාන්‍ය අපි ගන්න පුතේ වර්ෂයක් කියන කාලච්ඡේදය ගන්නේ. ඔන්න ඔය කාලච්ඡේදයක් තුලදී, කාල පරාසයක් තුලදී සිදුවෙච්ච ගනුදෙනු සහ සිද්ධීන් වලට අදාළ මූලික සාක්ෂි ටික මොකද කරගන්නේ? මූලාශ්‍ර ලේඛනයන් ටික, ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් බිල් ටික එකතු කරගන්නට අවශ්‍යයි. ඒකට අපි කියනවා තොරතුරු රැස් කිරීම කියලා. තොරතුරු රැස් කිරීම කියන එකේ ඕකාචාරල අදහස ගනුදෙනු හා සිද්ධීන් ඇසුරෙන් ඒ සිදුවෙච්ච ගනුදෙනු හා සිද්ධීන් සනාථ කරන්නට තිබෙන මූලාශ්‍ර ලේඛනයන් අරගෙන ඒ මූලාශ්‍ර ලේඛනයන් අපි වාර්තා කරනවා පුතේ කොහේ හරි පොතක. අන්නේ වාර්තා කරගන්නට අපි ඉස්සල්ලාම කරන්නට අවශ්‍ය වෙන්නේ ඒවා රැස් කරගන්න එක. එහෙනම් රැස් කිරීම කියන එක ඔබට පැහැදිලි වෙනවා. ඒ වගේම පුතේ මතක තියාගන්න මේ අවස්ථාවේ එකින් එක හෝ ඉදිරියේදී ඔයාලට මේකේ සටහන, ඒ කියන්නේ තොරතුරු රැස් කිරීම කියන එකට ඔයාගේ ටියුට් එකේ පළවෙනි කාරණා 6 සටහන් කරගත්තට පස්සේ ඊට පහලින් ඔයාලගේ ටියුට් එකේ තියෙනවා තොරතුරු රැස් කිරීම කියන එක විස්තර කරලා උදාහරණයක්. ඊට පස්සේ තොරතුරු වාර්තා කිරීම කියන එක විස්තර කරලා උදාහරණයක්. අන්නේ සටහන ඔයාට තිරේ දිස් වෙනවා ඇති. අන්නේ තිරේ දිස් වෙන අවස්ථාවේදී ඔයාට පුළුවන් ඒක ඔයාට සටහන් පොතට නැත්නම් ටියුට් එකට අරන් ලියා ගන්නට. හරි. අපි යමු පුතේ කොටසට. එහෙනම් තොරතුරු රැස් කරනකොට හොඳම උදාහරණය තමයි මෙන්න මේ විදිහට මම කියනවා. ඔයා කඩේකට ගිහින් බඩු ගත්තට පස්සේ ඒ කඩේ මුදලාලි ඔයාගේ මුදල් අරගෙන එයාට මුදල් ලැබුණා කියන්නට සනාථ කරන්නට ඔයාට ලබා දෙනවා. අපි කියනවා බිලක් කියලා. හැබැයි ඒක අපි කියන්නේ කඩේ මුදලාලිගේ පැත්තෙන් ගත්තොත් ලදුපතක් කියලා. මොකද මුදලාලිට මුදල් ලැබුණා කියන්නට ලබා දෙන ලදුපත. ඒ වගේම ඔයා ගිහින් ගන්නවා සිගරට් ගිහින් ටීවී එකක් ගන්නවා. ටීවී එක අරගෙන ඔයා ඒකට මුදල ගෙවලා ඔයා අරන් එනවා. එතකොට ඔයාගේ පැත්තෙන් මේ ටීවී එක ගත්තට පස්සේ ඔයා මුදල් ගෙවුවාම ඔයාට ඒකට හම්බ වෙනවා මුදල් ගෙවීම සනාථ කරන්නට ගෙවීම වෝචරයක්. අන්න ඒ වගේ හම්බෙන මූලාශ්‍ර ලියවිලි ටික එක් රැස් කරගන්න එක තමයි අපි කියන්නේ තොරතුරු රැස් කිරීම කියලා. එහෙනම් පුතේ ඔන්න අංක 1 අපි කතා කරා. අංක 2 වශයෙන් අපි කතා කරන්නේ මේ රැස් කරගන්නා ලද තොරතුරු වර්ග කරගන්න එක. ඒ කියන්නේ අපි ඔය කියන මූලාශ්‍ර ලේඛනයන් ඇසුරෙන් රැස් කරගන්නා ලද තොරතුරු ටික
අපිට අවශ්‍ය පරිදි ඒ කියන්නේ මෙතනින් එහාට ගිණුම් කරන ක්‍රියාවලිය කරගෙන යන්නට අවශ්‍ය පරිදි වර්ග කිරීමකට ලක් කරනවා. මේදි කරන්නේ ව්‍යාපාරයේ ගිණුම් කරන කාර්ය කරන්නේ ඒ කියන්නේ අපි කියන්නේ ඔයාලා නැත්තම් අපි ගිණුම් කරන කාර්ය කරන්නේ අපි ගිණුම් කරන ඉගෙන ගන්න කට්ටියනේ. එහෙනම් අපි ගිණුම් කරන කාර්ය කරගෙන යද්දී අපිට අවශ්‍ය පරිදි ගණකාධිකාරීවරයාට ගිණුම් කරන ක්‍රියාවලිය කරගෙන යාමට අවශ්‍ය පරිදි වර්ග කිරීමකට ලක් කරගන්නට අවශ්‍යයි පුතේ. මේ රැස් කරගන්නා ලද තොරතුරු ටික. මේ රැස් කරගන්නා ලද තොරතුරු අපි වර්ග කරනවා. අපිට පුළුවන් වර්ග කරගන්නට මෙන්න මේ විදිහට උදාහරණයක් විදිහට මුදල් ලැබීම සම්බන්ධයෙන් හම්බෙච්ච අපි කියපු මූලාශ්‍ර ලේඛනයන් ටික උවට අපි කියනවා ලදුපත් කියලා. ওই ලදුපත් ටික වෙනවම වර්ග කරගන්නට පුළුවන්. ඒ වගේම අපි බාහිර පාර්ශ්වයන්ට මුදල් ගෙවීම සම්බන්ධයෙන් අපිට හම්බෙච්ච අපි ඒවට කියනවා ගෙවීම් වවුචරය කියලා. ওই ගෙවීම් වවුචර් ටික වෙනවම ගොඩ ගහ ගන්නට පුළුවන්. ඒ වගේම තමයි පුතේ අපිට හම් වෙනවා ණයට සම්බන්ධ ණයට ගත්ත භාණ්ඩ සම්බන්ධ තියෙන අපි ගාව තියෙන මූලික සාක්ෂි ටික ගැනුම් ඉන්වොයිස් කියනවා. ඒවා ටික එක තැනකට අපිට වර්ග කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කියනවා විකුණුම් ටික සම්බන්ධයෙන් ණයට විකුණුම් සම්බන්ධයෙන් ඒවා ටික අපිට ණයට විකුණුම් කියලා කියන්නත් පුළුවන්. මම මේ වර්ග කිරීම කියන එක ඇත්තේ මෙන්න මේ විදිහට පෙන්නන්නම් පුතේ. ඔයාලා වර්ග කිරීම යටතේ මෙන්න මේ විදිහට භාජන ටිකක් තියා ගන්නවා කියලා හිතන්නකෝ උදාහරණයක් විදිහට. මෙන්න මේ විදිහට භාජන ටිකක් තියෙනවා. හරිද? මේ විදිහට භාජන ටිකක් තියෙනවා. හරිද? මේ භාජන වල මේකට දා ගන්නවා ලදුපත් ටික. මේකට දා ගන්නවා ගෙවීම් වවුචර් ටික. මේකට දා ගන්නවා ගැනුම් ඉන්වොයිස් ටික. මේකට දා ගන්නවා විකුණුම් ඉන්වොයිස් ටික. හරිද? ඔන්න ඔය වගේ තව තියෙන දේවල් එක එක භාජන වලට දාලා වෙන් කර ගන්නවා. මෙන්න මේ වගේ තව වර්ග කිරීම කියන එක යටතේ තේරුම. මේ මොනවාද? මුදල් ලද දේවල්. මුදලින් ලද දේවල්. මේ මුදලින් ගෙවීම් සම්බන්ධයෙන් හම්බෙන දේවල් ටික. මේ ගැනුම් සම්බන්ධ, ණයට ගැනුම් සම්බන්ධ, මේ ණයට විකුණුම් සම්බන්ධ. තව අපිට ඉන්න පුළුවන් ආපසු යවපුවා සම්බන්ධයෙන්, ආපසු එවපුවා සම්බන්ධයෙන් ඔන්න ඔය විදිහට අපි කියනවා පුතේ හම්බෙන මේ රැස් කරගන්නා තොරතුරු ටික මෙන්න මේ ආකාරයට වර්ග කිරීමේ හැකියාවක් අපිට තියෙනවා. මේකෙදි වර්ග කරන්න පුළුවන් මෙන්න මේ කියන ක්‍රමයන් ඔස්සේ. ඒ වගේම මේවා තවත් වර්ගයක් විදිහට අපි භාවිත කරන්න පුළුවන් තවත් ශෝක විදිහට වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් විදිහට වර්ග කරගන්නටත් හැකියාව තියෙනවා. හරි. ඔන්න ඔය ආකාරයෙන් වාර්තා කරගන්නා ලද තොරතුරු නැත්නම් වර්ග කරගන්නා ලද තොරතුරු ටික ඊළඟට කරන්නේ මෙන්න මේ භාජනවල වෙන්වීම වශයෙන් තියෙන ටික අපි කරන්නේ ඊළඟට වාර්තා කරන්නට ඕන. මොකද පුතේ අපිට භාජනවල තියාගෙන අපේ දැන් අරමුණ ඉෂ්ට කරගන්නට පුළුවන්ද? අරමුණ තමා අර ගනුදෙනු හා සිද්ධීන් මෙතනින් රැස් කරගන්නට මූලික වෙච්ච ගනුදෙනු හා සිද්ධීන් ටික එකපාර ඇල්මැති පාර්ශ්වයන් දුන්නට තීරණ ගන්නට බෑ. උනන්දුවක් දක්වන පාර්ශ්වයන් තීරණ ගන්නට බෑ. ඒ අයට තීරණ ගන්නට පහසු වෙන්නට අපි මොකක් කරන්නට අවශ්‍යයිද? ඒ තොරතුරු මෙන්න මේ ක්‍රියාවලියට භාජනය කරලා තීරණ ගැනීමට පහසු වෙන ආකාරයට තමයි එයාලට සංනිවේදනය කරන්න වෙන්නේ. එහෙනම් අපි රැස් කරගත්ත තොරතුරු ටික එකින් එක වර්ග කරගත්තා. වර්ග කරගත්ත ටික ඔය වර්ග ටික විතරක් අපිට දුන්නට ඇල්මැති පාර්ශ්වයට තීරණ ගන්නට බෑ. ඒ නිසා අපි කළ යුතු ඊළඟ කාර්යය තමයි මේ වර්ග ටිකට අනුව වාර්තා කරගන්නට අවශ්‍යයි. මේ වර්ග ටික වාර්තා කරගන්නට අවශ්‍යයි. මේ වර්ග ටික වාර්තා කරනවා කියලා කියන්නේ මෙයාට කරන්නට පුළුවන් එක එක මෙන්න මේ වර්ග ලදුපත් ටික වෙනවම ගෙවීම් වවුචර් ටික වෙනවම මේ ගැනුම් ඉන්වොයිස් වෙනවම විකුණුම් ඉන්වොයිස් වෙනවම කියලා ඒවා වෙනම අරන් වෙනම පොත්වල වාර්තා කරන්නට පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා ලෙජර් එකක් කියලා එකම පොතක උනත් වාර්තා කරන්නට පුළුවන්. ගණකාධිකාරීවරයාට ඒ ව්‍යාපාරයේ පවතින පරාසය අනුව එහෙම නැත්නම් ව්‍යාපාරයේ පවතින පුළුල් ප්‍රවාහණය අනුව පුළුල්භාවය අනුව හැකියාවක් ලැබෙනවා වාර්තා කරගන්නට. උදාහරණයක් විදිහට තමයි පුතේ කියන්නේ මෙන්න මේ ලදුපත් ටික අරන් ගිහින් එයාට වාර්තා කරගන්නට හැකියාවක් තියෙනවා. කොහෙද වාර්තා කරගන්නට පුළුවන්? මෙන්න මේ විදිහට මම ඇදලා පෙන්නනවා නිකන් අපි ගහලා පෙන්නනවා. මෙන්න මේකට අපි කියනවා මොකක්ද? ලැබීම් ජර්නලය. ලැබීම් ජර්නලය. එහෙනම් හරිද? ඔය වගේ මෙයා වාර්තා කරන්නට පුළුවන් ගෙවීම් ජර්නලය. මෙයා ගැනුම් ජර්නලය. මෙයා විකුණුම් ජර්නලය. ඔන්න ඔය ආකාරයෙන් පුතේ මොකද්ද කරන්න පුළුවන්? වර්ග කරගන්නා ලද තොරතුරු
මේ ආකාරයට වර්ග කරගත්ත තොරතුරු ටික අපි මොකද කරන්නේ? අපිට වර්ග කරගෙන පවත්වාගෙන යන්නට බෑ. මේවා පොත්වලට වාර්තා කරන්නට අවශ්‍යයි. වාර්තා කිරීම තුළින් කරන්නේ වර්ග කරගත්ත ඒවා ලිඛිතව වාර්තා කරගන්න එක. ඒ වාර්තා කරද්දී ලදුපට්ටි කරන් ගිහින් ලැබීම් ජර්නල් එකත්, ගෙවීම් වවුචර් ටික කරන් ගිහින් ගෙවීම් ජර්නල් එකත්, ගැනුම් ටික කරන් ගිහින් ණයට ගැනුම් ටික කරන් ගිහින් ගැනුම් ජර්නල් එක, විකුණුම් ටික කරන් ගිහින් විකුණුම් ජර්නල් එක, ආපසුවම් ජර්නල් එක, ආපසුවම් ජර්නල් එක. ඔන්න ඔය ආකාරයට ඉස්සරහට අපි කතා කරනවා මේ සම්බන්ධ වැඩි විස්තර. ඔන්න ඔය ආකාරයට වර්ග කිරීමකට ලක් කරන්නට හැකියාව තියෙනවා. ඒ වර්ග කරපු ටික ඊට පස්සේ වාර්තා කර ගැනීම තමයි මෙන්න මේ කියන තුන්වෙනි පියවර ඔස්සේ සිද්ධ කරන්නේ. ඊළඟට දරුවනේ අපි කතා කරනවා මේ වාර්තා කර ගන්නා ලද තොරතුරු ඊළඟ පියවර වශයෙන් තමයි අපි කතා කරන්නේ. එකින් එක දැන් මේ එකකට හිතන්නකො ලදුපත් තියෙනවා 100ක්. ගෙවීම් වවුචර් 100යි. එනුම් ඉන්වොයිස් 100යි. විකුණුම් ඉන්වොයිස් 100යි. ඒ විදිහට ගත්තාම මේ පොතේ 100 දෙනෙක්ගේ ලිස්ට් එකක් තියෙනවා. මේ පොතේ 100 දෙනෙක්ගේ ලිස්ට් එකක් තියෙනවා. ඔහොම මොනවද වාර්තා වෙලා තියෙනවා? පොතක් පිරෙන්නට වාර්තා වෙලා තියෙනවා කාලච්ඡේදයක් අවසාන වෙද්දී. ඉතින් පුතේ අපේ අරමුණ නැවත මතක් කරනවා ඇල්මැති පාර්ශ්වයන් තොරතුරු සැපයීමනේ. ඇල්මැති පාර්ශ්වයන් තොරතුරු සපයන්න නම් මගේ දරුවනේ පුළුවන්ද මෙන්න මේ පොතේ තියෙන ඔක්කොම ටික කියවලා බලලා තීරණ ගන්න? පුළුවන්ද මේකේ තියෙන ටික කියවලා තීරණ ගන්න? පුළුවන්ද මේකේ තියෙන ටික කියවලා තීරණ ගන්න? ඒතර මේ විදිහට මේ පොත් ගොඩාක් ගත්තාම සාමාන්‍යයෙන් පොත් අපි කතා කරනවා පොත් 8ක් තියෙනවා කියලා. ওই පොත් 8ම කියවලා ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගන්න පුළුවන් නම් ගිණුම්කරණය කියන විෂයවත් ගණකාධිකාරීවරයා කියන ජොබ් එකවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා පුතේ අපි කියනවා මෙන්න මේ පොත්වල තියෙන තොරතුරු ටික ඊළඟට කරන්නට අවශ්‍යයි මොකද්ද? සාරාංශ කිරීම. එහෙනම් මෙන්න මෙයාගේ එක්තරා විදියක එක පිළිතුරකුත් මෙන්න මෙයාගේ එක්තරා විදියක එක පිළිතුරකුත් මෙන්න මෙයාගේ එක්තරා විදියක කාලීන එකතුන් අරගෙන හරි එහෙම නැත්නම් ගිණුම්කරණයේ ක්‍රියාවලියක ඊළඟ පියවරකට භාජනය කරලා හරි නිශ්චිත වූ පිළිතුරුන් වලට අපිට සාරාංශගත උත්තරයන් වලට අපිට යන්නට හැකියාව තියෙනවා. සරලවම උදාහරණයක් විදිහට කිව්වොත් ලදුපත්තික අරගෙන ලැබීම් ජර්නලේ වාර්තා කරලා සාරාංශ කිරීමක යටතට අයිති වෙන්නේ ලැබීම් ජර්නලේ අවුරුද්ද පුරාවට සිදුවෙච්ච කාලච්ඡේදය පුරාවට සිදුවෙච්ච ලැබීම් ටික එකතු කරලා අපි ගන්නවා වර්ෂයේම මුදල් ලැබීම් ටික. ගෙවීම් ටික එකතු කරලා වර්ෂයේම මුදල් ගෙවීම් ටික. ගැනුම් ඉන්වොයිස් ටික එකතු කරලා වර්ෂයේම ණයට ගැනුම් ටික. විකුණුම් ඉන්වොයිස් ටික එකතු කරලා වර්ෂයේම ණයට විකුණුම් ටික. එහෙනම් පුතේ ඔයාලට පැහැදිලි. එතකොට අවසාන වශයෙන් අපිට මෙන්න මේකෙ තිබිච්ච වගේ බකට් පිරෙන්න මූලික ලියවිලි තියෙන්නෙත් නැහැ. මේකෙ තිබුණා වගේ පොත පිරෙන්න වාර්තා ඉලක්කම් ටික දීවෙන්නෙත් නැහැ. සරලවම ලැබීම් කියලා එක පිළිතුරක් අපිට ලැබෙනවා. එහෙනම් පුතේ සාරාංශ කිරීම කියලා කියන්නේ හකුලවා ගන්නවා අපේ වාර්තාවන් වලට පහසු වෙන පරිදි. ඊළඟට අපිට පැන නගින ප්‍රශ්නය තමයි පුතේ සාරාංශ කරගත්තට පස්සේ අපිට ලැබෙන්නේ පිළිතුරක් ඉලක්කමක්. ඒ ඉලක්කම මොකක්ද කියන එක. අය ආපස්සට යන්න බෑනේ. උඩට ගිහින් මේ ලදුපත් වල එකතුන් කියන්න බෑ. එහෙනම් පහළටයි යන්න ඕන. ඊළඟට අවශ්‍ය වෙන පියවර තමයි පුතේ ලදුපත් ටික එකතුව ලැබීම් ටික. මුදලින් ලැබීම් ටික. මුදලින් ලැබීම් ටික මොනවද මේ මුදලින් ලැබීම් කියන්නේ? මේවා කොහොමද වාර්තා වුනේ කියලා අපි නිශ්චිත වූ අර කියන ගිණුම් කරන ක්‍රියාවලිය අපි සරලව කිව්වොත් මේ වාර්තා කරගන්නට ගත් සාරාංශගත තොරතුරු ටික අපි ලෙජර් ගිණුම් වලට වාර්තා කරගන්නවා. මොකද වාර්තා කරලා සාරාංශ කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒවා ලෙජර් ගිණුම් වලට වාර්තා කරලා අවසානයේ අපි විශේෂ පිරික්සුම් දක්වා අරගෙන එනවා. ඒ අරන් ආවම ඒ දේවල් වලට අපි කියනවා සාරාංශ කිරීම. ගිණුම් කරන ක්‍රියාවලිය අපි ඉස්සරහට කතා කරනකොට පුතාලට ඔක පැහැදිලි වෙනවා. මෙන්න මේ විදිහට ගත්ත තොරතුරු අවසාන වශයෙන් ගිණුම් කරන්නේට වැදගත්ම කාරණාවට භාජනය වෙලා. ඒ කියන්නේ මේ තොරතුරු ටික ලැබීම් ජර්නලේ, ගෙවීම් ජර්නලේ, මේ කියන ගැනුම් ජර්නලේ කියන ටික භාජනය වෙනවා දිට්ඨසට අන්‍යායට අනුව ලෙජරේට. ඒ ලෙජරේට ඇතුළත් කරාට පස්සේ ලෙජර් ගිණුම් තුලනය කරලා අවසානයේදී ශේෂ පිරික්සුමක් ලබා ගන්නවා. අන්නේ ශේෂ පිරික්සුමටත් අපි කියනවා සාරාංශගත පිළිතුරක් කියලා. ඒ සාරාංශගත පිළිතුරු වලට එකපාරට අපිට කියන්න බෑ මෙන්න මේකයි මේකේ තියෙන ඇල්මැති පාර්ශ්වයන්ට අවශ්‍ය කාරණාව කියලා. ඒ නිසා අපි ඊළඟට කරන ක්‍රියාවර වශයෙන් කරන්නේ ඒ සම්බන්ධ විශ්ලේෂණයක් සහ අර්ථකථනයක් ඉදිරිපත් කරනවා. එහෙනම් පුතේ මේකෙදි සිද්ධ කරන්නේ
ඒ කතා කරපු අපි ගත්ත ශේෂ පිරික්සුම ගත්තා නම් ශේෂ පිරික්සුම භාවිතා කරලා මූල්‍ය ප්‍රකාශන හදාගත්තා කියන්නකෝ. මූල්‍ය ප්‍රකාශන හදාගත්තට පස්සේ මූල්‍ය ප්‍රකාශනයන් කියලා කියන්නේ මේ ඇල්මැති පාර්ශ්වයන් තොරතුරු සපයන්නට අවශ්‍ය අවසාන නිමවුම. අපි දැක්කා මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය තුළදී ඔයා දැක්කා මූල්‍ය ප්‍රකාශන කියලා පුතේ ඉස්සර දාලා තියෙනවා. ඒකෙදි අපි කරන්නේ ඇල්මැති පාර්ශ්වයන්ට තොරතුරු සපයන්නේ මූල්‍ය ප්‍රකාශන වශයෙන්. කවුද? ආදායම් ප්‍රකාශනය, මූල්‍ය දත්ත ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශනය, ගිණුම් කරන සටහන් කියලා. එතකොට පුතේ මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලේ දක්වාම ආපු පිළිතුරු ටික අපිට එකපාරට නිකන් ඇල්මැති පාර්ශ්වයන්ට දුන්නාම ওই ඇල්මැති පාර්ශ්ව සියල්ලටම බෑ පුතේ අවබෝධ කරගන්නට මේක. ඒ වගේම සමහරක් අයට මේකින් සමහරක් තොරතුරු වලින් වැඩක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ සියල්ලටම තීරණ ගන්නට හැකියාව වෙන පවතින පරිදි අන්න අර මූල්‍ය ප්‍රකාශන කට්ටලය හදනවා. මූල්‍ය ප්‍රකාශන කට්ටලයට අපි ඒක පිළිබඳ විශ්ලේෂණයක් සහ අර්ථකථනයක් ඉදිරිපත් කරනවා. මෙන්න මෙහිමයි ගිය අවුරුද්දේ ලාභය ආවේ. මෙන්න මේ අවුරුද්දේ ලාභය මෙන්න මේ ආකාරයට වෙනස් වුණා. ගිය අවුරුද්දේ රුපියල් ලක්ෂයයි ලාභය තිබුණේ. මේ අවුරුද්දේ ලක්ෂ 5යි ලාභය තියෙන්නේ. ඊට කලින් අවුරුද්දේ රුපියල් 80000යි තිබුණේ. එහෙනම් ලබන අවුරුද්දේ අපිට ලක්ෂ 6ක් 7ක් වෙන්නට පුළුවන්. ඔන්න ඔය ආකාරයෙන් විශ්ලේෂණයක් සහ අර්ථකථනයක් අපිට ඉදිරිපත් කර ගැනීමට හැකියාව ලැබෙන පරිදි ඉදිරිපත් කිරීමක් කරනවා. එහෙනම් පුතේ මේකෙදි අපි මෙන්න මේ පස්වෙනි පියවරේදී කියන්නේ අපි සාරාංශ කර ගන්නා ලද තොරතුරු වලට සරලව කිව්වොත් මූල්‍ය ප්‍රකාශනයන් වලට අර්ථකථනයක් සහ ඒ පිළිබඳ විශ්ලේෂණයක් ගැඹුරින් ඉදිරිපත් කිරීමක් කරනවා. ඉතින් ඒ දේවල් සියල්ලම ලිඛිතව වාර්තා කළා. මොකද මේ මම උගන්වනවා වගේ වාට වාචිකව වාර්තා කරාට බෑ. ඔයාලට පාඩමේ සටහනක් අවශ්‍යයි. තේරුණාද කියන්නේ? ඔයාලටත් අඩුම තරම ඉගෙන ගන්නකොට ඉගෙන ගැනීම වාචික විතරක් නෙමෙයි සටහනක් අවශ්‍ය වෙනකොට පුතේ ගිණුම්කරණේ හම්බෙන මේ මූල්‍ය වාර්තා මේ විදිහට වාචිකව ලබා දුන්නට වැඩක් වෙන්නේ නැහැ. එයාලට ලිඛිතවයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් පුතේ මේ විශ්ලේෂණය සහ අර්ථකථනය කරන ලද මූල්‍ය වාර්තා නැත්නම් ගිණුම් කරන තොරතුරු ටික අපි මොකද කරන්නේ? ලිඛිතව වාර්තාවන් මගින් sannivedanaya කරනවා. කා වෙතටද? ඇල්මැති පාර්ශ්වයන් වෙතට. එහෙනම් පුතේ අපි කතා කරන අවසාන පියවර වෙන්නේ මෙන්න මේ විශ්ලේෂණය සහ අර්ථකථනය කිරීම කරන ලද මූල්‍ය ප්‍රකාශනයන් එහෙම නැත්නම් ගිණුම් කරන නිමෝ එහෙම නැත්නම් ගිණුම් කරන තොරතුරු ටික sannivedanaya කරනවා ලිඛිත මාධ්‍යයක් ඔස්සේ ලිඛිතව වාර්තා කිරීම තුළින් අන්න ඊට පස්සේ ඇල්මැති පාර්ශ්වයන් තීරණ ගන්නට හැකියාව ලැබෙනවා. එහෙනම් පුතේ සරලම කතාව තමයි මේක තුලදී කියන්නේ අපි කියනවා අපේ ගිණුම්කරණයේ අරමුණ ඇල්මැති පාර්ශ්ව උනන්දුවක් දක්වන පාර්ශ්ව වලට තොරතුරු සැපීම. ඉතින් තොරතුරු සපයන්න නම් අපි කරන්න ඕන මුලින්ම තොරතුරු ටික රැස් කරනවා, වර්ග කරනවා, වාර්තා කරනවා, සාරාංශ කරනවා, විශ්ලේෂණය හා අර්ථකථනය කිරීම තුළින් sannivedanaya කිරීමක් කරන්නට අවශ්‍යයි. sannivedanaya වුණාට පස්සේ අන්න යාලා ඒ තොරතුරු ලබා ගත්තා බවට පත් වෙනවා. එහෙනම් පුතේ මේකට තමයි අපි කියන්නේ ගිණුම්කරණයේ මූලික කාර්යභාරයන් 6 කියලා. ඉතින් පුතේ මේ තමයි අපි කතා කරේ ඒ කොටස. එතකොට පුතේ මේක අනුව තමයි ගිණුම්කරණය සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලට මේ සම්බන්ධයෙන් මේ ටියුට් එකේ තියෙනවා තොරතුරු රැස් කිරීම කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් සටහන උදාහරණයක් එක්ක ඒක ඔයාලට මේ වෙලාවේ තිරේ දිස් වෙනවා ඇති. පියවරෙන් පියවර මේ කියන කැලේ 6 වෙන් කළා. අන්න ඔයාලට පුළුවන් දැන් ඕක බලාගෙන ඔයාලට ලියා ගන්නට හැකියාව තියෙනවා. ටියුට් එකේ හරි සටහන් පොතේ හරි. මතක තියාගන්න ලියාගෙන විතරක් මදි. සර්ටත් ඒ ටික ඉදිරිපත් කරලා මොනවා කරගන්නට අවශ්‍යයිද? තමන් කරගත්ත පාඩම තමන් අවබෝධ කරගත් බවට සනාථ කරගන්නට අවශ්‍යයි. මොකද පුතේ අපේ පරම චේතනාව ඔබගෙන් මේ සඳහා මුදලක් අය කිරීම නොවේ. අපේ චේතනාව මේ ගෲප් එක හරහා නැත්නම් මේ WhatsApp ගෲප් එක හරහා කරගෙන යන වැඩසටහන ඔයාලට ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් ඔයාලගේ උසස් පෙළට සහයෝගයක් දැක්වීම. ඒ නිසා මගේ අරමුණ ඒක නම් ඔයාලත් ඒ අරමුණට මේ මං කරන මහන්සි වීමට සහ කැපවීමට අගයක් එකතු කළ යුතුයි. හරි. එහෙනම් පුතේ ඔන්න අපි අද පළවෙනි කොටස විදිහට අපි අද දවසේ කතා කරන්නේ ගිණුම් කරන මූලික කාර්යභාරයන් කියන කොටස. හරි දරුවනේ. එහෙනම් අද දවසේ අපි දෙවැනි කොටස විදිහට කතා කරන්නේ මොකක්ද? ගිණුම් කරන තොරතුරු වල ලක්ෂණ. ගිණුම් කරන තොරතුරු වල ලක්ෂණ. මෙතනදී අපි කතා කරන්න යන්නේ පුතේ ගිණුම්කරණය කියන විෂය තුලින් අපි අධ්‍යයනය කරලා අවසානයේ මේක ප්‍රායෝගික භාවිතයට ලක් කරනවා ව්‍යාපාර සහ අපි කතා කරන ගිණුම්කරණ ඒකකයන් වලට. ඒ ගිණුම්කරණ ඒකකයන් වලට අපි මේක භාවිතා කරාට පස්සේ
මෙයාලා මගින් මේ භාවිත කිරීම මගින් ව්‍යාපාරයක අපි ඇල්මැති පාර්ශ්වයන්ට ඉදිරිපත් කරනවා ගිණුම් කරන තොරතුරු ටික. මෙන්න මේ තොරතුරු වල තිබිය යුතු ලක්ෂණ ටික තමයි අපි කතා කරන්නට යන්නේ. එහෙනම් පුතේ ලක්ෂණ 6ක් තියෙනවා. ලක්ෂණ 6 අපි කොටස් දෙකකට ලියනවා. මූලික ලක්ෂණ සහ වැඩි දියුණු කිරීමේ ලක්ෂණ කියලා. මූලික ප්‍රකාශනයන්ගේ නැත්නම් ගිණුම් කරන තොරතුරු වල මූලික ලක්ෂණ සහ වැඩි දියුණු කිරීමේ ලක්ෂණ කියලා. මොකද පුතේ මේ ඇයි මේ වර්ග දෙකකට බෙදන්නේ? මූලික ලක්ෂණ සහ වැඩි දියුණු කිරීමේ ලක්ෂණ කියන මේ මූලික ලක්ෂණ කියන දෙන්න අනිවාර්යයෙන්ම ගිණුම් කරන තොරතුරු වල තියෙන්නට ඕන. මේවා සපුරා ලන්නට ඕන ලක්ෂණයන් දෙක. මෙයාලකින් අපි බලාපොරොත්තු වෙන්නේ ගිණුම් කරන තොරතුරු වල ගුණාත්මක බව ඉහළ නංවන්නට. එහෙම නැත්නම් මේක වැඩි දියුණු කරන්නට, ඉහළ තත්වයකටපත් කරන්නට බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ලක්ෂණ ටිකෙන්. එහෙනම් යන් අපි පුතේ අංක 1. ඔයාලට පුළුවන් ටියුට් එකේ දැන් තියෙනවා ඊළඟට ගිණුම් කරන තොරතුරු වල ලක්ෂණ කියලා. අන්න ඒ ගිණුම් කරන තොරතුරු වල ලක්ෂණ කියන කොටස යටතේ තියෙනවා පුතේ මූලික ලක්ෂණයන් කියලා ලියා ගන්න මුලින්ම ලියලා ඒකේ 1 සහ 2 දාගන්න අදාළ බව, ඊට පස්සේ විශ්වාසනීය නියෝජනත්වය ආයි කියනවා අදාළ බව, විශ්වාසනීය නියෝජනත්වය. ඊට පස්සේ වැඩි දියුණු කිරීමේ එහෙම නැත්නම් උපලක්ෂණ කියලා ලියා ගන්න. වැඩි දියුණු කිරීමේ එහෙම නැත්නම් උපලක්ෂණ කියලා ලියා ගන්න. ඒ යටතේ ලියන්න පුතේ සංසන්දනාත්මක බව, සංසන්දනාත්මක බව. අංක 2 කාලීන බව, කාලීන බව. අංක 3 සත්‍යාපනය කළ හැකි බව, නැත්නම් සත්‍යාපනය කළ හැකි වීම, සත්‍යාපනය කළ හැකි බව. අංක 4 තේරුම් ගත හැකි බව, තේරුම් ගත හැකි බව. මෙන්න බෝඩ් එකේ තියෙනවා මේ 4 මේ 6 ලියාගන්න. ලියාගෙන අපි කතා කරමු මොකක්ද මේ කියන්න යන මොනවාද තොරතුරු වල ලක්ෂණ කියලා. හරි පුතේ එහෙනම් මෙන්න පළවෙනි කෙනා අදාළ බව. ඔයාලගේ භාෂාවෙන්ම ඔයාලා කතා කරනවා. ඔයාලා මොකක් හරි දෙයක් කිව්වහම ඔයා ගැන හෝ ඔයාට සම්බන්ධිත පාර්ශවයක් නොවුනොත් ඔයා මොකද්ද කියන්නේ? ආපෝ මට නම් මොක අදාළ නැහනේ. අපි කියනවා වචනෙට අපි අදාළ නැහැ කියලා. කියන්නේ අපිට සම්බන්ධ නැහැ. ඒ තොරතුරු මගින් අපිට ප්‍රයෝජනවත් නැහැ. නමුත් මේකේදී අර්ථකථනය කරන්නේ ගිණුම් කරන මේ ලබා දෙන තොරතුරු අපි කතා කරන්නේ නැත්නම් අපේ විෂය මූලික කරගත්ත ගිණුම් කරන ඒකකයට නැත්නම් ව්‍යාපාරයට අදාළ විය යුතුයි. ඒ වගේම ඒ ව්‍යාපාරයේ සාකච්ඡා කරන ඒ කතා කරන ඉල්ලුම් කරන වර්ෂයට කාලච්ඡේදයට අදාළ විය යුතුයි. අදාළ බව කියන එකේ අදහස තමයි ගිණුම් කරන මූලික අපි කතා කරන විෂයට නැත්නම් අපි කතා කරන ඒකකයට අදාළ ඒ ඒකකයේ තොරතුරු වීම සහ ඒ ඒකකයේ අදාළ කාලච්ඡේදයට අයිති තොරතුරු වීම කියන එක තමයි මේකදී අපි අදාළ බව කියලා කියන්නේ. විශ්වාසනීය නියෝජනත්වය කියලා කියන්නේ පුතේ ව්‍යාපාරයේ මේ ලබා දෙන තොරතුරු විශ්වාස කරන්නට හැකියාව තියෙන්න ඕන. මොකද පුතේ මේ ලබා දෙන තොරතුරු ඇල්මැති පාර්ශවයන්ට විශ්වාස කරන්නට අමාරු වෙන අවස්ථාවක් ඇති වුණොත් ඇල්මැති පාර්ශවයේ තොරතුරු පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්නේ නැහැ. එහෙම වුණොත් පුතේ මේ තොරතුරු මත තීරණ ගන්නවා කියලා හිතන්නේ ඒ ඇල්මැති පාර්ශවය එයාට මේ තොරතුරු අපි වාලගේ විදිහට ෂුවර් නැති නිසා එයාලා මොකද කරන්නේ? අපේ ව්‍යාපාරය පිළිබඳ සැකයක් ඇති කරගන්නවා. ඒත් එක්ක අපේ ව්‍යාපාරයත් එක්ක අපේ ගනුදෙනු කරුවෙක් නම් ගනුදෙනු කරුවා අපෙන් ගිලිහී යන්න පුළුවන්. අපේ සැපයුම් කරුවෙක් නම් අපේ සැපයුම් කරුවා ගිලිහී යන්න පුළුවන්. ඒ නිසා පුතේ ගිණුම් කරන තොරතුරු වල අනිවාර්යෙන් විශ්වාසනීය ලෙස නියෝජනය වෙන්නට අවශ්‍යයි. ඊට පස්සේ අපි අංක 3 වෙනි කාරණේ නැත්නම් දෙවෙනි කොටසේ පළවෙනි එක සංසන්දනාත්මක බව. සරලව තේරෙනවා මේ සංසන්දනය කිරීමේ හැකියාව. මේ මූල්‍ය වාර්තාවයි ගත්තාම දෙන්න සංසන්දනය කරන්න පුළුවන්. එහෙනම් සංසන්දනය කියලා කියන්නේ එකම ව්‍යාපාරයේ පෙර කාලච්ඡේදයක් සහ නව කාලච්ඡේදයක් නැත්නම් ළඟ සහ කාලච්ඡේද දෙකක් අතර මූල්‍ය තොරතුරු මේ තොරතුරු සංසන්දනය කිරීමේ හැකියාව කියන එක. සහ ඒ වගේම ඒ සමාන ව්‍යාපාරයක් මේ ව්‍යාපාරයේ වගේම ඊට සමාන තව කෙනෙක් අපි තරංකරුවෝ කියලා කියනවා. තරංකාරී ව්‍යාපාරයක් නැත්නම් එකම භාණ්ඩ හා සේවා සපයන සමාන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශනයන් සමග සංසන්දනය කිරීමේ හැකියාව තිබිය යුතුයි මේ මූල්‍ය ප්‍රකාශනවල. ඒක සංසන්දන කිරීමේ හැකියාව වැඩි දියුණු වෙන්න තමයි මේ මූල්‍ය ප්‍රකාශන
ගිණුම් කරන තොරතුරු ගුණාත්මක භාවයෙන් වැඩි වෙන්නේ. එහෙනම් පුතේ ඊළඟ එක්කෙනා කාලීන බව. අපි දන්නවා කාලීන බව කියන එකට ඔයාලා අපි කෙටියෙන් කියන්නේ ඔයාලගේ ෆෝන් එකේ හැම වෙලේම කාලීන කරන් දෙනවා. යාවත් කාලීන වීම කියන එක අප්ඩේට් වෙන්න ඕන. එහෙනම් තොරතුරු පුතේ අනිවාර්යෙන් කාලීන වෙලා තියෙන්න ඕනේ. කියන්නේ පරණ පෝස්ට් අදිච්ච අතීත තොරතුරු කිව්වට අර 1900 බර ගණන් වල එහෙම නැත්නම් අපි කියන ප්‍රාග් ඓතිහාසිකගේ තොරතුරු නෙමෙයි යවන පුතේ. අපිට අවශ්‍ය අපි තීරණ ගන්නා කාලච්ඡේදයට ඒ වෙනකොට අප්ඩේට් වෙලා තියෙන තොරතුරු කාලීන බව. ඊළඟට සත්‍යාපනය කළ හැකි බව. මේකෙන් කියන්නේ පුතේ මේ තොරතුරු ඇත්ත කියලා ඔප්පු කරන්නට හැකියාව තියෙනවා. මේ මෙතන මම කියනවා මම ගණකාධිකාරීවරයා වශයෙන් මම කියනවා පුතේ ව්‍යාපාරේ මෙන්න රුපියල් ලක්ෂ 15ක මුදල් ලැබීමක් තියෙනවා. එතකොට ඔයාලගෙන් කෙනෙක් මයින් අහනස ලක්ෂ 15ක් මුදල් ලැබිලා නම් කෝස පෙන්නන්න බෑ ලක්ෂ 15ක් මුදල් ලැබුණා කියලා කියන්න සාක්ෂි. අන්න මං ඊට පස්සේ යනවා පස්සට ගිහිල්ලා අරගෙන එනවා. මෙන්න පුතේ ලදුපත් ටික තියෙනවා. මේ ලදුපත් ටික මුදල් ලැබීම සම්බන්ධ මූලික සාක්ෂි ටික ඔයා මේ ටික චෙක් කරලා බලන්න ලක්ෂ 5ක් එනවද නැද්ද කියලා. අන්න සාක්ෂි ඉදිරිපත් කරා සත්‍යාපනය කරන්නට හැකියාව තියෙනවා. ඒ වගේ මූල්‍ය ප්‍රකාශන අරන් බලනකොට ඒකෙත් කවුද බලයලත් නිලධාරීන් අස්සම් කරලා සනාථ කරලා තියෙනවා. විශ්වාස කරන්නත් පුළුවන් මේකේ වගේම ඇත්ත තොරතුරු කියලා සත්‍යාපනය කරලා තියෙනවා. සත්‍යාපනය කිරීමේ හැකියාවත් ඉස්සරහට ලැබෙනවා. අවසාන වශයෙන් කතා කරන්නේ තේරුම් ගත හැකි බව. ඇල්මැති පාර්ශවයන් ගත්තහම පුතේ අයිතිකරු කළමනාකරු සේවකයෝ තරංකරුව ප්‍රජාව ණය සපයන අය මූල්‍ය භාණ්ඩ සපයන අය ඔන්න ඔය වගේ අපි කතා කරනකොට බලන්න අයිතිකාරයාට විෂය පිළිබඳ දැනුමක් තියෙන්න පුළුවන්. කළමනාකරුවට අනිවාර්යයෙන්ම දැනුමක් තියෙන්න පුළුවන්. නමුත් සේවකයා කියන පුද්ගලයාට විෂය පිළිබඳ ගණකාධිකරණය පිළිබඳ දැනුමක් තියෙන්නේ නැති වෙන්න පුළුවන්. තරංකරුවන්ට නොවෙන්නට පුළුවන්. සැබවීම් කරුවන්ට වෙන්න හෝ නොවෙන්නට පුළුවන්. ඒතකොට එක එක ඇල්මැති පාර්ශ්ව එක මානසික සහ බුද්ධි මට්ටම් වල ඉන්නේ. ඉතින් ඔය හැමෝටම තේරුම් ගන්නට හැකියාව ලැබෙන පරිදි තේරුම් ගත හැකි පරිදි මූල්‍ය ප්‍රකාශන හදලා තිබ්බාම ඒවා ගුණාත්මක ලක්ෂණ වලින් හෙබි හොඳ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මෙයාලා තමයි අපි කියන්නේ ගිණුම් කරන තොරතුරු වල ලක්ෂණ කියලා. හරි දරුවනේ. ඉතින් තව දෙයක් මේ වගේ ඔයාලා කියන්න කැමති පුතේ අපි මේ විෂය සම්බන්ධයෙන් මේ විදිහට අපි වීඩියෝ වලින් හදාරගෙන යනකොට දැන් අපේ රටේ තත්ත්වය යහපත් වීගෙන ක්‍රමක්‍රමයෙන් යහපත් වීගෙන යනවා. දේශපාලනය වෙනස් වීගෙන යනවා. දැන් දේශපාලන ඡන්දයකට ලැහැත් වෙනවා. ඉතින් පුතේ මේ ඡන්දයත් එක්ක අපසෝසස් පෙළ 2020 විභාගයත් මේ නුදුරු දිනයකදී පවත්වනවා. ඉතින් රට යහපත් තත්ත්වයට පත් වෙනවා. ඉතින් ඒක අපි හැමෝටම වටිනවා. ඒ වගේම අපි හැමෝටම අනිවාර්යයෙන්ම අවශ්‍යම දේ ඒක. මොකද දැන් ඔයාලා ලොකු කාලයක් ගෙවල් වලට වෙලා ඉන්නේ. ඉතින් දැන් ඔයාලට සමහරක් වෙලාවට අධ්‍යාපනය කියන දේ එපා වෙලා තියෙනවා. ඉතින් මේක දැන් යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා. ඉතින් ඒ යථා තත්ත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ ඔයාලා දැන් මේ වෙනකොට තීරණය කරමින් හොයමින් ගවේෂණය කරමින් යනවා මොනවද අපි දැන් ඉස්සරහට කරන්නේ. ඒ ලෙවල් කරනවා. ඒ ලෙවල් කරනකොට කාගෙන්ද අපි ඉගෙන ගන්නෙ. ඉතින් පුතේ මේකට මම ඔයාලට ගුරුවරු තෝරගන්නට උපදෙස් දෙන්නට යන්නේ. මොකද මමත් ඒ තරඟයේ රැඳී සිටින ගුරුවරයෙක් විදිහට. ඉතින් මම ඔයාලට ආරාධනා කරන්නේ පුතේ මගේ දැන් මේ වෙනකොට ඔයාලා වීඩියෝ 3ක් බලලා තියෙනවා. මේ 4 වෙනි වීඩියෝ එක. ඉතින් මේකෙදිත් ඔයාලට මේ කිසිම ඔඩියන්ස් එකක් නැතුව උඩට මම මේ වීඩියෝ එක කරන තැන ළමුන් නැති අවස්ථාවක මේ ආකාරයෙන් මම උගන්වනවා. නමුත් මගේ පන්තියේදී උගන්වන විලාසය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා තමයි ඒක තීරණය කරන්නේ. ඉතින් ඔයාලට මේ මම කරගෙන යන වැඩපිළිවෙල අපේ වැඩපිළිවෙල සාර්ථකයි හොඳයි කියලා හිතනවා නම් ඔයාලගේ අපි මේ කරගෙන යන WhatsApp group එකට ඒ වගේම අපේ මේ වෙනකොට ළමයි ලියාපදිංචි කරමින් යනවා 2022 කුරුණෑගල සහ මාවතගම ප්‍රදේශයේ පවතින පන්ති වලට ළමයි මේ වෙනකොට ලියාපදිංචි කරනවා පුතේ. ඒ ලියාපදිංචින් අනතුරුව රට යථා තත්ත්වයටපත් වුණා කියලා අපකාරක පන්ති කරන්නට අවස්ථාව ඔබගේ පන්ති ආරම්භ කරන්නට අවස්ථාව ලබා දුන් සැනින් අපි ඒ සතියේම සෙනසුරාදා ඉරිදා දිනයන් වලදී අපි පන්ති ආරම්භ කරනවා. ඉතින් එතෙක් අපිට මේ විදිහටම කරගෙන යනවා. ඊළඟට ළමයි අහන ප්‍රශ්න තමයි සර් එතකොට අපේ මේ group එකේ යන වීඩියෝස් ටික අපේ මේ channel එකේ යන වීඩියෝස් ටික එතකොට මේ ටිකට මොකද වෙන්නේ? අපිට එතකොට අපි ඈත ඉන්න කට්ටියට දැන් මම දන්නවා මේ group එකේ ගොඩක් ඈත ප්‍රදේශවල ඉන්න ළමයි ඉන්නවා. මොකද මට ඈත ප්‍රදේශවල. ඉතින් ඒ ළමයි මොකද කරන්නේ? පුතේ කියන්න තියෙන්නේ මෙච්චරයි. බය වෙන්න එපා. හරිද? මම මේ වැඩසටහන දිගින් දිගටම කරගෙන යනවා. මොකද මම කරන පන්තිවල දේශනයන් ටික ඔබට
මේ විදියට වාර්තා කරලා හැබැයි මීට වඩා විධිමත් වෙයි. මොකද හේතුව ඒ පන්තිවලදී පවත්වන දේශනයන් අපි සමහරක් දේවල් තියෙනවා පුතේ ප්‍රසිද්ධ කළ යුතු සහ ප්‍රසිද්ධ කළ නොයුතු දේවල්. ඉතින් ඒවා සමහරක් වෙලාවට ළමයින්ට පෞද්ගලිකව ඔබගේ අතටපත් කරන්න අපි කටයුත්තක් සූදානම් කරගෙන යනවා. ඉතින් ඒත් එක්ක අපි මේ වැඩ ටික පිළිවෙලට ලස්සනට කරගෙන යනවා. දැන් ළමයි අහන එක තමයි Zoom එකකින් කරන්නේ නැද්ද? දැන් මේ වෙනකොටත් ඔයාලට තේරිලා ඇති. ගොඩක් විෂයන් Zoom app එකකින් කරගෙන යන්න පුළුවන්. නමුත් පුතේ කිනුම් කරන විෂය කියන එක Zoom app එකකින් කරනවා කියන එක ඉතාමත් සංකීර්ණ කාර්යයක්. මොකද පුතේ පේනවා මේ බෝඩ් එකේ මෙච්චර ෆුල් බෝඩ් එකක් අපි ගත්තාම මේ බෝඩ් එකක් පුරාවට දැන් මම මේ විස්තර කිරීමක් කරන්නේ. නමුත් පුතේ ඉදිරියේදී දෙවන පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම මේක ඉදිරියට යනකොට අපේ මේ බෝඩ් එක මොකක් බවට පත් වෙන්න අවශ්‍යයිද? පුරාවටම ගණන් බවට පත් වෙනවා. එතකොට පුතේ මේ බෝඩ් එක නැතුව Zoom app එකකින් ඔයාලා අනිත් විෂයන් ඉගෙන ගන්න විදිහට ලැප්ටොප් එකේ ඩිස්ප්ලේ එක ඉස්සරහ, ෆෝන් එකේ නැත්තම් ඩිස්ප්ලේ එක ඉස්සරහ ඉඳගෙන ඉගෙන ගන්න සහ උගන්වන්න අමාරුයි. නමුත් ඒ ආකාරයෙන් කරන්නට මම අනිවාර්යෙන්ම උත්සාහ කරනවා. ගෲප් එකේ ඔයාලට පුළුවන් මගේ තියෙන මේ තියෙන අඩුපාඩු තියෙනවා නම් ඒවා, ඒ වගේම වැඩි දියුණු වෙන්න දේවල් තියෙනවා නම් ඒවා ඔබට ඉදිරිපත් කරන්න හැකියාව තියෙනවා. ඉතින් පුතේ මේ දේවල් මම ඔයාලට කියන්නේ ඔයාලට හොඳ ගුණත්වයෙන් ඉහළ ඒ වගේම ඉතාමත් සාර්ථක වැඩපිළිවෙලක් මේකෙදි කරගෙන යන්නට අවශ්‍ය නිසා. හරි. ඒ වගේම පුතේ මම ඔයාලට මතක් කරනවා දැන් ඔය ඉස්සරහට අපි පටන් ගන්නවා කුරුණෑගල සහ මාවතගම ප්‍රදේශවල තමයි තියෙන්නේ. කුරුණෑගල සිප්පේ අධ්‍යාපන ආයතනෙත් මාවතගම ටාගට් අධ්‍යාපන ආයතනෙත් තමයි දැනට පන්ති කරගෙන යන්නේ. අනිත් ආයතන ටික තාම ස්ථිර නෑ. ඒ නිසා අපි ඒ ආයතන වලදී පන්ති කරනකොට ඔයාලට ප්‍රශ්නයක් සර් දැන් දීලා තියෙන එක ටියුට් එකක්. ඒ ටියුට් එක PDF එකක් දීලා තියෙන සර් දෙන්නේ ටියුට් මොනවද කියලා. මෙන්න පුතේ මගේ ටියුට් කොටසක් මම දෙකක් තුනක් අතර ගත්තා ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ මම ඔයාලට ඉදිරිපත් කරන ටියුට්. ඉතින් මේ ටියුට් වලදී මේ ටියුට් එක මෙහෙම තියෙද්දි ඔයාලා බලන්න මේක ටියුට් පිට කවරෙන් ලක්ෂණ නෙමෙයි අපි බලන්න ඕන අපේ විෂය තුලදී විෂය අන්තර්ගතය වැදගත්. මොකද පුතේ ලස්සන පිට කවරයට වඩා වැදගත් වෙන්නේ විෂය අන්තර්ගතයේ තියෙන ලස්සන බව. ඉතින් පුතේ මේ ටියුට් වල ඔයාලට මම මේ විදිහට පෙන්නනවා මේ එකින් එක පාඩම් වල මේ විදිහට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ ඉදිරිපත් කරලා තියෙන පාඩම් මේ තියෙන්නේ ඉස්සරහට අපිට හම්බ වෙන හවුල් ව්‍යාපාර සමාවෙන්න බැංකු සසඳුන් පාඩමට අදාළ ටියුට් එක. ඒ වගේම මෙතන තවත් ටියුට් කොටසක් තියෙනවා. ඉතින් මේ ටියුට් තමයි ඔයාලට ඉස්සරහට මගෙන් හම්බෙන්නේ. ඉතින් ඒ ටියුට් වලදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ එකින් එක පාඩම් වලට සහ එකින් එක අධීර වලට ගිහිල්ලා. හරිද? හරි පුතේ. එහෙනම් මේ දේ මම ඔයාලට ඉදිරිපත් කරේ මම මේ කරගෙන යන වැඩපිළිවෙලට ඉදිරි අනාගත සැලසුම් මොනවද කියලා පැහැදිලි කරන්නට. ඊට පස්සේ අපි කතා කරනවා මේ පාඩමේ ඊළඟ කොටස. හරි දරුවනේ. ඊළඟට අපි කතා කරන්න යන්න පුතේ ගිණුම් කරන පරිසරය. ගිණුම් කරන පරිසර සාධකයන්. ඊට ඉස්සෙල්ලා අපි කල්පනා කරන්න ඕන පරිසර සාධකයන් කියන්නේ මොනවද කියලා. ඔයාලා දන්නවා පරිසර සාධකයක් කියලා කියන්නේ. අපි පරිසරයක් කියලා කියන්නේ අපේ ඔයාගේ අවට පරිසරය, ගෙදර පරිසරය කියලා කිව්වම ගෙදර තියෙන අභ්‍යන්තරයේ සහ ගේ වටපිටාවේ තියෙන සාධකයන් වලට පරිසරය කියනවා. ගස් කොළන් සතා සිව්පාවන් එතකොට පුත්කලේ ඥාතින් නෑදෑයිත මිතුරන් අසල්වැසියන් එතකොට ඔය තියෙන සෑම දෙයක්ම අපි කියනවා පරිසරය කියලා. ඒ වගේම අපි දන්නවා පුතේ ව්‍යාපාර කියලා ගත්තාම ව්‍යාපාරයට පරිසරයක් තියෙනවා. ව්‍යාපාරයක් අපි ගත්තාම අපි හිතන්න ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරයක් විදිහට අපි ගත්තාම අපි හොටෙල් එකක් ගමු හිල්ටන් හොටෙල් එක කියලා. හිල්ටන් හොටෙල් එක ගත්තාම හිල්ටන් හොටෙල් එකේ අවට පරිසරය මොකද්ද? කොළඹ ප්‍රදේශයේ තියෙන නිසා අපි කියනවා අවට තව තියෙනවා මොකද්ද? තාජ් සමුද්‍රා, එතකොට ගලදාරි, සිනමන් ලේක්ස් එක එක හොටෙල් ටිකක් තව තියෙනවා. ඒ වගේම තව මොනවද? ලේක් හවුස් එක. එතකොට ඔය වගේ අවට තියෙන ආයතන ටිකක් තියෙනවා. එතකොට ඔය සම්බන්ධ තව බලපාන කොහෙද ඉන්නේ? පරිසරය තුල ඉන්නවා. හොටෙල් එක සම්බන්ධයෙන් තවත් දීදු තීරණ ගන්න පාර්ශ්වයන් වගේම විවිධාකාර වූ අපි කියනවා පරිසර සාධකයන් තියෙනවා. එහා පැත්තේ අපි කියනවා මුහුද තියෙනවා. එතකොට තව පරිසර සාධකයන් විදිහට ස්වභාවික පරිසරයේ සාමාන්‍ය කොළඹ නිසා අඩුයි. නමුත් අපි ඕනම ව්‍යාපාරයක පරිසරයක් කියලා ගත්තාම ව්‍යාපාරයට බලපෑම් ඇති කරන්නට පුළුවන් දෙයක් තමයි මේ පරිසරය කියන එක. නිකන් හිතන්න අපි ඔයාලා ගොඩක් අහලා තියෙනවා ව්‍යාපාරික ලෝකයේ තුලදී අපි කතාවට අහලා තියෙනවා කොකාකෝලා කම්පැනි. ලංකාවට කොකාකෝලා බීම නිෂ්පාදනය කරන නැත්නම් ගොඩක් පැණි බීම නැත්නම් අපි කියනවා ඔය බීම වර්ග නිෂ්පාදනය කරන ආයතන තියෙන්නේ කොයි පැත්තද? කැලණි ප්‍රදේශයේ.
අහලා තියෙන විදිහට. එතකොට ඔය පැතිවල තියෙන ප්‍රදේශවල අපි කියනවා බීම නිෂ්පාදනය කරන ආයතන වලට අපි කියනවා ගොඩක් කාලයකට බලපෑම් ඇති වෙනවා මොනවා කාලෙද අපේ පරිසර සාධකයන් වල වෙනස් වීම. සරලව කිව්ව ස්වභාවික පරිසරය මොකද්ද? ගම් වතුර තත්වයන්, ඒතර වතුර නියඟයන් කියන දේවල් බලපෑම් ඇති කරනවා. ඇයි බීම නිෂ්පාදනයට භාවිතා කරන්නේ වතුර? ඒතර වතුර භාවිතා කරද්දී වතුර නැති කාලෙට බීම නිෂ්පාදනයට වතුර නැහැ. වතුර වැඩි කාලෙට බීම නිෂ්පාදනයට අපිරිසුදු ජලය තමයි යොදා ගන්න සිද්ධ වෙන්නේ පිරිසුදු කරලා. එතකොට මේ නිෂ්පාදනයන් වලට අපි යොදා ගන්නකොට එක එක පරිසර සාධකයන් බලපානවා. ඉතින් ව්‍යාපාරයක් ගත්තාම පරිසර සාධකයන් බොහෝමයක් තියෙනවා බලපාන. ඒ ව්‍යාපාර වලටත් බලපාන්නේ මේ පරිසර සාධකයන් තමයි ප්‍රධාන වශයෙන් අපි වර්ග කරලා ගත්තාම. ඉතින් පුතේ ව්‍යාපාර වලට බලපාන පරිසර සාධක ව්‍යාපාරයට බලපානවා කියලා කියන්නේ ව්‍යාපාරයේ මත තමයි ගිණුම්කරණේ ව්‍යාපාරයේ ගිණුම්කරණය ඇති වෙන්නේ. ව්‍යාපාරය කියන දේ ඇති වෙනකොට ඒ ව්‍යාපාරයට ඇති කරන බලපෑම ව්‍යාපාරය වෙනස් කරනවා. වෙනස් කරද්දී ඒ මත තියෙන ගිණුම්කරණය මොකද ව්‍යාපාරය මත අපි ගිණුම්කරණය ඇති කරන්නේ. ගිණුම්කරණයටත් ඔය කියන පරිසර සාධකයන් බලපෑම් ඇති කරනවා. ඉතින් එතකොට අපි ගිණුම්කරන පරිසර සාධකයන් විදිහට කියන්නේ ව්‍යාපාරික පරිසර සාධකයන් තමා ගොඩක් දුරට. එතකොට මේකෙදි පුතේ කරන්නේ ව්‍යාපාරයට බලපෑම් ඇති කරන ගොඩක් සාධක ව්‍යාපාරයට ඍජුවම බලපෑම් කරද්දී ගිණුම්කරණයටත් වක්‍රාකාරයෙන් හෝ ඍජුවම බලපෑම් ඇති කරනවා. ඉතින් අපි කතා කරමු මොනවද මේ පරිසර සාධකයන් කියලා. පුතේ පරිසර සාධකයන් ප්‍රධාන වශයෙන් 6කට වර්ග කරනවා. ඔයාලගේ ටියුට් එකේ බලන්න වගු දෙකක් තියෙනවා. පළවෙනි වගුවේ තියෙන්නේ පරිසර සාධකය සහ ඒ පරිසර සාධකය කියන්නේ මොකක්ද කියන අදහස් සහ ඊට පස්සේ තියෙනවා පරිසර සාධකයන්ට අදාළ විචල්යන් ටික. අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ ඕවා ටික තමයි කතා කරන්න යන්නේ. ඊට පස්සේ අපි ඊළඟ කොටසදී අපි කතා කරනවා මේ විචල්යන් කොහොමද ගිණුම්කරණයට බලපාන්නේ කියලා. හරිද? ඉස්සෙල්ලාම අපි මේ සරල කියන්නේ අවබෝධය ලබා ගනිමු. මෙන්න පුතේ අපි කියනවා පරිසර සාධකයන්ගේ පළවෙනි එක ආර්ථික හා දේශපාලන පරිසරය. අංක 2 ශිල්පීය වෘත්තීය පරිසරය, නෛතික පරිසරය, සමාජ සංස්කෘතික පරිසරය, අංක 5 තාක්ෂණික පරිසරය, අංක 6 ස්වභාවික පරිසරය. එහෙනම් පුතේ මෙන්න මේ පරිසර සාධකයන් 6ට වර්ග කරනවා පුතේ ව්‍යාපාරයට සහ ගිණුම්කරණයට බලපෑම් ඇති කරන පරිසරයන් කියලා. ආර්ථික හා දේශපාලන පරිසරය කියලා කියන්නේ පුතේ රටේ දැනට පවතින ආර්ථික තත්ත්වයක් ඒ වගේම දේශපාලන ව්‍යුහයක්. ආර්ථික තත්ත්වය රඳා පවතින පුතේ දේශපාලන ව්‍යුහයේ වෙනස්කම් මත. මම සරලව ඔයාලට කිව්වොත් අපි කියනවා පහුගිය ආණ්ඩු දෙකක් තුනක් ඇතුළත ක්‍රියාත්මක වුණා. ඒ ආණ්ඩු බලපාන්නේ මොකේද? දේශපාලන පරිසරයට. අපි සරලව ගත්තොත් ඇත්ත යථා තත්ත්වය තමයි අපි කියනවා 2012ට පෙර තිබුණා 2015ට පෙර තිබුණා එක් ආණ්ඩුවක් 2015 සිට 2019 දක්වා තවත් ආණ්ඩුවක් තිබුණා. 19න් පස්සේ අලුත් ආණ්ඩුවක් තියෙනවා. එතකොට ආණ්ඩු තුනේදී අපි කියනවා ආණ්ඩු පාලකයන් විදිහට ගත්තාම මහින්ද රාජපක්ෂ පාලනය තිබුණා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන පාලනය තිබුණා. දැන් ගෝඨාභය රාජපක්ෂ පාලනය තියෙනවා. එතකොට මේ පාලනයන් වලදී අපි බලමු පාලනය කොහොමද ආර්ථික සාධකයන් ආර්ථිකය කියන එකත් එක්ක නදාපවතින්නේ. බලන්න කල්පනා කළා 2010-15 කාලච්ඡේදයේ තුලදී සිදු වුණේ ප්‍රධාන වශයෙන් කරේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තමයි එයාලගේ ප්‍රධාන අරමුණ. අපි කියනවා අර කෑම ආහාර වලට බර තැබීමට වඩා වැඩිපුර යටිතල පහසුකම්. මොනවද? අපි දැක්කා ඒ කාලේ කියන්නේ පරණ ඒ කාලය තුලදී මේ දේශපාලනයේ සාකච්ඡාවක් නොවිත්. ඒ නිසා මේක හොඳින් අවබෝධ කරගන්න අපි මේ අවශ්‍ය පාඩමට අවශ්‍ය කොටස ගන්න. අපි දැක්කා ඒ දවස්වල මොකද්ද? මත්තර ගුවන් තොටුපළ, එතකොට වරාය, ඊට පස්සේ කොළඹ වරාය ඉදිකිරීම, නිසා ප්‍රතිසංස්කරණය, ඊට පස්සේ හයිවේ මාර්ග ඉදිකිරීම. එතකොට හැමතැනම පාරවල් සියල්ලම වාගේ කාපට් කිරීමට ගන්න යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සිද්ධ වුණා. නමුත් ඊට පස්සේ පත්වෙච්ච ආණ්ඩුව තුළදී අපි ලොකු ප්‍රතිශතයක් දැක්කේ නැහැ යටිතල පහසුකම් සංවර්ධනය වුණා. නමුත් ඒකෙදි කරේ මිනිස්සුන්ට ආර්ථිකමය ශක්තියක් ලබා දුන්නා. රාජ්‍ය සේවක වැටුප වැඩි කරා යාලා රුපියල් 10000කින් විතර. එතකොට රාජ්‍ය සේවකීන්ට වගේ පෞද්ගලික අංශ සේවකීන්ට ආරක්ෂිත බවක් ලබා දෙන්නට වැඩ කරා. දරුවන්ට ආවපුතේ පාසල් ළමයින්ට සුරක්ෂා ඉන්ෂුරන්ස් එකක් ආවා. අන්න ඒ වගේ විවිධ ප්‍රතිලාභ ගෙනත් දුන්නා. ඉතින් නමුත් අරකෙදි තිබුණ කලින් තිබුණ යටිතල පහසුකම් ඊට පස්සේ දැකපු මේ අපි කතා කරපු ආණ්ඩුවේදී දැක්කේ නැහැ. ඉතින් පුතේ බලන්න දේශපාලන පරිසරයේ වෙනස් වීම නිසා ආර්ථික පරිසරය වෙනස් වෙනවා. මෙන්න දේශපාලන පරිසරයන් දෙකක් කතා කරා. ඒකේ ආර්ථික සාධකයන්. ආර්ථික සාධකයන් ගත්තාම පුතේ ආර්ථිකය තුළ ක්‍රියාත්මක වෙන්නේ යටිතල පහසුකම් සංවර්ධනය වීමත් එක්ක අනාගත ආර්ථික වර්ධනයක් සිද්ධ වෙනවා.
ඔයාලා සරලව හිතලා බලන්න මහා මාර්ග සහ පද්ධති ටික හොද වෙච්චාම ඒ තුලින් කාර්යක්ෂම සේවාවක් ජනතාවට සපයන්න හැකියාව තියෙනවා. එතකොට ඒ තුලින් අනිවාර්යෙන් දියුණුවක් ඇති වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම අපි වර්තමාන ආර්ථිකය දියුණු කරපුවාම දැන් වර්තමාන ආර්ථිකය දියුණු වීමත් තමයි ඊට පස්සේ අඬුවේ දැක්කේ. ඒ තුලදී අපි දකින්නේ පුතේ ඒ කාලච්ඡේදය තුලදී ඊටම ශක්තිමත් ආර්ථිකයක් ඇති වෙනවා. නමුත් යටිතල පහසුකම් සංවර්ධනය නොවුනොත් මොකද වෙන්නේ? අනාගතයට දෙයක් ඉතුරු වෙන්නේ නැති වෙනවා. හරිද? හැබැයි අරකේ සිද්ධ වෙච්ච අවාසිය තමයි යටිතල පහසුකම් සංවර්ධනය කරන් ගියපුවාම ආර්ථිකයේ වර්තමාන රට තුල තියෙන ආර්ථිකී කඩාවැටෙනවා. නැති කොයි ආකාරයෙන් ගත්තත් ඒක බැලන්ස් කරලා කරත් කොයි ආකාරයෙන් ගත්තත් දේශපාලන පරිසරයේ තියෙන බලපෑම මත විචල්්‍ය මත ආර්ථික සාධක වෙනස් වෙනවා. සරලම හොඳම දේ තමයි පුතේ ලංකාවේ කලින් තිබුණා ආණ්ඩුව තුලදී තිබුණු විවිධාකාර වූ පිටරටන් සමග තිබිච්ච සම්බන්ධතාව මත අපි කියනවා සරලව කිව්වොත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බටහිර කරණේ නොවිච්ච ඒ වගේම දකුණු ආසියානු රටවලුත් එක්ක සම්බන්ධතාව පවත්වාගෙන ගියා. නමුත් මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ආණ්ඩුවේදී තිබුණේ ගොඩක් වෙලාවට බටහිර රටවල් වලට සහයෝගය දක්වමින් බටහිර රටවල් සමග කරගෙන ගියපු ආර්ථිකයක්. ඉතින් එතකොට අර කලින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේදී රටට චීනය, රුසියාව, එතකොට ඉන්දියාව ඔය වගේ රටවලුත් එක්ක ගනුදෙනු කිරීම වැඩි. ඒ රටවල් එක්ක ගනුදෙනු කරනකොට ඒ රටවල් වලින් හම්බ වෙන ප්‍රතිලාභ රටේ ආර්ථිකයට බලපෑම් ඇති කළා. නමුත් ඊට පස්සේ ආණ්ඩුවේදී කරේ අන්න අර ඇමරිකාව, එංගලන්තය වගේ බටහිර රටවල් වලින් ගත්ත ප්‍රතිලාභ ඒ ආණ්ඩුව ගත්තා. ඒතකොට ආර්ථිකය වෙනස් වෙන්නේ පුතේ දේශපාලනයත් එක්ක. ඒතකොට මේක තුල තියෙන ආර්ථික සාධකයන් විදිහට අපිට කතා කරන්න පුළුවන්. උද්දමන අනුපාතය කියන එක කතා කරන්න පුළුවන්. අපි ඒක ඉස්සරහට මොනවද කියලා කතා කරනවා. ඒක බලපාන්නේ කොහොමද කියලා කතා කරනවා. පොලි අනුපාතය තියෙනවා. පොලි අනුපාත වැඩි ඉහළ පහළ යාම තියෙනවා. ඒතකොට තව අපි කතා කරනවා මේ තුලදී ආදායම් ව්‍යාප්තිය වගේ දේවල් අපි කතා කරනවා. ටියුට් එකේ තියෙනවා මේ දේවල් මොනවද කියලා. ඒවා අපි ඉස්සරහට කතා කරනවා ඊළඟ කොටසේ. හරි. ඊළඟට කතා කරනවා පුතේ ශිල්පීය හා වෘත්තීය පරිසරය. මේ තුල කතා කරන්නේ ශිල්පීය. අපි දන්නවා නර්තන ශිල්පියා කිව්වම නර්තනය පිළිබඳ අධ්‍යයනය කරන නර්තනය කරන පුද්ගලයෝ. සංගීත ශිල්පියා කියන්නේ සංගීතය හදාරන සංගීතය කරගෙන යන ශිල්පියෝ. ඒතකොට මේ අපි කතා කරන ගිණුම්කරණය ගත්තාම ගිණුම්කරණ ශිල්පී හා වෘත්තීය පරිසරය තුළ තියෙන්නේ ගිණුම්කරණය කියන වෘත්තීය රාමුව තුළ සිටින වෘත්තිකයෝ එහෙම නැත්නම් ඒ සම්බන්ධ ක්‍රියා කරන කට්ටිය. සරලව කිව්වොත් ගණකාධිකාරීවරු, කළමනාකාරවරු, කාර්යවරු කියන කට්ටියව ඇති වෙච්ච පරිසරය තමයි ශිල්පීය හා වෘත්තීය පරිසරය කියලා කියන්නේ. මේ ශිල්පීය හා වෘත්තීය පරිසරය තුළ අපි දකිනවා ශිල්පීය හා වෘත්තීය අපි ආයතනයෙන් දකිනවා මේ ආයතන මගින් නැති කරන බලපෑම් වගේ දේවල් තියෙනවා. ඒවා අපි ඉස්සරහට කතා කරමු. ඊළඟට කතා කරන්නේ නෛතික පරිසරය. නෛතික පරිසරය කියලා අපි කතා කරන්නේ නීතිමය පරිසරය. නීතිමය පරිසරය කියලා කියන්නේ ව්‍යාපාර වලට බලපාන නැති කරන නීතිමය පරිසරය. අපි උදාහරණයක් විදිහට ගත්තාම අපි පරිසර සාධකයන් විදිහට කතා කරන්නේ 2007 යම් කන්දරන සමාගම් පනත කියලා ඉස්සරහට කතා කරනවා. හවුල් ව්‍යාපාර ආඥා පනත කියලා කියනවා. ඊට පස්සේ අපි කතා කරනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. ඔය වගේ විවිධ නඩු තීන්දුව වගේ දේවල් කතා කරනවා නෛතික පරිසරය තුළදී. නෛතික පරිසරය කියලා කියන්නේ පුතේ නෛතික රාමුව, නීතිමය රාමුව මොකද්ද ව්‍යාපාර සහ ගිණුම්කරණයට බලපෑම් ඇති කරන්නට පුළුවන් කියලා. ඊළඟට කියනවා පුතේ සමාජ සංස්කෘතික පරිසරය. සමාජ සංස්කෘතික පරිසරය කියන එකේ අදහස තමයි ව්‍යාපාර වලට ඍජුවම බලපෑම් ඇති කරන පුතේ සමාජය සහ සමාජය තුළ තියෙන සංස්කෘතික තත්ත්වය. සරලවම කතාව තමයි සමාජයේ එන්න වෙනස් වෙනකොට සංස්කෘතිය එන්න වෙනස් වෙනවා. ඒ වෙනස් වීමත් එක්ක ව්‍යාපාර අවස්ථා සහ ව්‍යාපාරවල ක්‍රියාකාරීත්වය සහ ව්‍යාපාරවලට බලපෑම වෙනස් වෙනවා. පුංචි උදාහරණයක් විතරක් මම කියන්නම්. සමාජ සංස්කෘතික බලපෑම් වල තියෙන විදිහේ අපි කතා කරන ජනතාවගේ නැත්නම් මිනිසුන්ගේ සංස්කෘතික වෙනස් වීම, ඒ වගේම සංස්කෘතික අපි මතවාද වෙනස් වීම, අදහස් වෙනස් වීම, ඇඳුම් පැළඳුම් වෙනස් වීම, ඒ වගේ දේවල් තමයි අපි කියන සංස්කෘතික පරිසරය තුළ තියෙනවා කියලා. එතකොට ඒ දේවල් වල උදාහරණයක් විදිහට ගන්න පුතේ අපි සාමාන්‍යයෙන් සරලව කතා කරනවා ආහාර. හරිද? වර්තමානයේ සාමාන්‍ය මිනිස්සු සංස්කෘතික ආහාර වලට එහෙම කිව්වොත් නිවැරදි නැත්නම් අපි කියනවා දේශීය ආහාර වලට, පෝෂදායී ආහාර වලට හුරු වෙමින් පවතිනවා. එතකොට පුතේ අර කලින් ට්‍රෙන්ඩ් එකක් ආවා අපි කියන විදිහට. කලින් ආපු එක අර කෙටි ආහාර කියන තැනට, ෂෝට් ඊට් කියන තැනට ගියාට පස්සේ අන්න ඒකට පුංචි බලපෑමක් ඇති වෙනවා. ඒකට බලපෑම තමයි කෙටි ආහාර ඉල්ලුමට වඩා දැන් ඉල්ලුම වැඩියෙන් තියෙන මොනවද? අපි කියන අපේ රටේ තියෙන දේශීය ආහාර. සරලව කිව්වොත් රෝල්ස් පැටිස් වලට වඩා දැන් ඉල්ලුම ජනතාව අතර වැඩිපුර තියෙනවා මොනවටද? රොටි වලට, හැලප වලට, කැව් කොකිස්, සාමාන්‍ය කැවිලි වලට වගේ ඒ වගේ අපි දකින
මුං ඇටවලට කව්පිවලට බඩිරිවලට ඔන්න වගේ කියන දේශීය ආහාරවලට. ඉතින් ඒකෙදි වෙන්නේ අර රෝල්ස් පැටිස් හදපු කට්ටියට ව්‍යාපාරවලට කිසියම් බලපෑමක් අහිතකර බලපෑමකුත් අර දේශීය දේවල් නිෂ්පාදනය කරන කට්ටියට හිතකර බලපෑමකුත් ඇති වෙනවා. ඉතින් ඒකට අපි කියනවා පුතේ සමාජ සංස්කෘතියේ ඇතිවෙච්ච වෙනස්කම නිසා ව්‍යාපාරවලට බලපෑමක් ඇති වුණා කියලා. ඒක අපි ඉස්සරහට වැඩි වශයෙන් කතා කරනවා ඊළඟ කොටසෙදි. ඊළඟට තාක්ෂණික පරිසරය සරලවම ඔයාලා දන්නවා ව්‍යාපාරවලට තාක්ෂණය අනිවාර්යෙන් වැදගත්. තාක්ෂණය කියලා කියන්නේ පුතේ sannivedana තාක්ෂණයත් ප්‍රවාහන තාක්ෂණයත් ඒ වගේම අපි කතා කරන පරිගණක තාක්ෂණයේ දියුණු වීම සහ වෙනස් වීම විචලනයන් වලට තාක්ෂණික පරිසරයේ තුල තියෙන සාධකයන් කියලා කියනවා. ඒතර මේ දේවල් වල වෙනස් වීම නිසා ව්‍යාපාර වලට බලපෑම් ඇති කරනවා. සරලව කිව්වොත් පුතේ ඉස්සර භාවිතා කරේ ව්‍යාපාර තුල ව්‍යාපාර තොරතුරු කොමාරු කරගන්නට මෙමෝ කියන එක. එහෙම නැත්නම් අපි කතා කරන කොලයක නෝට් එක ලියලා තමයි අපි කියන ක්ලාක් අතේ එහෙම නැත්නම් PN අතේ PN අතේ එහා පැත්තෙන් අනිත් එක්කෙනා ගාවට යොමු කරන්නේ. නමුත් දැන් ඒක සිද්ධ වෙන්නේ නැහැ. දැන් කරන්නේ ඊමේල් එකක් දාන එක. එහෙම නැත්නම් කෙටි පණිවිඩයක් කියන එක තමයි දැන් ඒ තුල සිද්ධ වෙන්නේ. ඉතින් තාක්ෂණික වෙනස් වීම නැත්නම් තාක්ෂණික පරිසරයේ ගිණුම් කරන්නට ව්‍යාපාරයට වැඩිපුරම බලපෑමක් ඇති කරනවා. ඉතින් ඒ සම්බන්ධ අපි ඉස්සරහට ඒක කතා කරනවා. අවසාන වශයෙන් අපි කතා කරන්නේ ස්වභාවික පරිසරය. ස්වභාවික පරිසරය කියන එක මම ඉස්සෙල්ලා මුලින්මත් කියලා පටන් ගත්ත පුතේ. ස්වභාව ධර්මය විසින් අපිට ලබා දීලා තියෙන සියලුම දේවල් වලට අපි ස්වභාවික පරිසරය කියන ගංගා ඇලදොල සතා සිව්පාවා කියන කට්ටිය මේ ස්වභාවික පරිසරය අපිට මොකක් කරනවද? අනිවාර්යෙන් ව්‍යාපාර වලට බලපානවා. ඕකට සරලම උදාහරණේ මේ වර්තමාන තත්ත්වයේ ස්වභාවික පරිසරය මගින් නිර්මාණය කළා මිනිසුන් පාලනය කරන්න කොරෝනා කියන වෛරසය. ඉතින් ওই වෛරසයේ සතා සිව්පාවා සහ මිනිසුන් කියන කට්ටියව පාලනය කිරීමකට ලක් කළා. බලන්න මේ පරිසරය වෙනස් වෙච්ච කොයාලා පෞද්ගලික කාලේ ටීවී වල දකින්නට ඇති මිනිසුන් ජනගහණයෙන් මිදිච්ච නිසා ජනගණත්වයෙන් මිදිච්ච ජනගහණය වෙච්ච ප්‍රදේශ වලින් මිනිස්සු අයින් වෙච්ච නිසා නම් ඒ ප්‍රදේශ වල සිටපු සතුන් නිදහසේ ඇවිදිනවා. ඔයාලා දකින්න ඇති සමහර ඕස්ට්‍රේලියාවේ මම දැක්ක කැන්ගරු ප්‍රධාන මාර්ගයන් දිගේ දුවනවා. එතකොට වඳුරු රිලව් වගේ කට්ටිය යාලා වැඩිපුරම ජනගහණයෙන් පිරිච්ච නගරවල එයාලා නිදහසේ සැරිසරනවා. ඉතින් ඒ වගේ මොකද්ද ස්වභාවික පරිසරය හැකියාවක් තියෙන ව්‍යාපාර වලට බලපෑම් කරන්නට. ගම් වතුරක් આવුත් ඒ ගම් වතුර නිසා ව්‍යාපාර දවස් කීපයකට අඩපණ කරන්න පුළුවන්. ඒ වගේම ඔකේ ස්වභාවික අපි කියනවා ප්‍රතිලාභයක් තියෙනවා. යහපත් ස්වභාවික තත්ත්වයක් නැත්නම් ස්වභාව ධර්මයේ ලැබිලා තියෙනවා යහපත් තත්ත්වයක් තියෙනවා හොඳ සෞම්‍ය කාලගුණයක් තියෙනවා ව්‍යාපාර වලට යහපත් ව්‍යාපාර කරගෙන යන්න හැකියාවක් ලැබෙනවා. ඔය වගේ ධන සහ ඍණ පොසිටිව් සහ නෙගටිව් හොඳ සහ නරක බලපෑම් ඇති කරන්නට පුළුවන් ව්‍යාපාරවල ස්වභාවික පරිසරයට. ඉතින් මේ පරිසර සාධකයන් 6 තමයි අපි ඊළඟ අධීරයේදී කතා කරන්නේ. ඊළඟ අධීරයේ මේ ආර්ථික දේශපාලන ශිල්පීය හා වෘත්තීය නෛතික පරිසර, සමාජ සංස්කෘතික පරිසර, තාක්ෂණික පරිසරය සහ ස්වභාවික පරිසරය කියන කට්ටිය දැන් අපි හඳුනගත්තා. මේ අය කොහොමද ව්‍යාපාර වලට සහ ගිණුම් කරන්නට බලපාන්නේ කියලා තමයි අපි ඊළඟ දවසේදී කතා කරන්න පුතේ. මේ අපි අද දවසේ කතා කරපු තුන්වෙනි කොටස පළවෙනි කොටස විදිහට අපි කතා කරා ගිණුම් කරන්නේ ක්‍රියාවලියේ තියෙන ගිණුම් කරන පියවරයන් ටික මොනවද කරන්නේ කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කරා ලක්ෂණයන් ටික මූලික ප්‍රකාශන වල තියෙන්නට පුළුවන්. ඊට පස්සේ අපි කතා කරා ගිණුම් කරන පරිසරයන් කියන එක. පුතේ මෙච්චර මම මේ සරලව සහ හිමීට යන්නේ ඔබ දැන් ගෙදර සිටින්නේ මතක තියාගන්න ගෙදර ඉන්න ගමන් ඔයාලා බාහිර ක්‍රියාකාරකම් තමයි අධික පොතේ වැඩේට ඔයාලා අවධානය අඩුයි. එතකොට ඒ අවධානය අඩුවීම තුළ මම ඔයාලට ලොකු කැපැසිටි එකක් කරොත් ඔයාලා ඊට පස්සේ මේ පිළිබඳ තියෙන අවධානය නැත්තරම නැති කරගන්නවා. ඕක ඔයාලට එපා වෙලා යනවා. ඒ නිසා තමයි මේ ක්‍රමක්‍රමයෙන් මේ පවතින තත්ත්වයත් එක්ක පුංචි දේවල් ටික එකතු කරගෙන මේ පාඩම කරගෙන යන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් නම් පුතේ මේ පළවෙනි ටියුට් එක කියලා කියන්නේ අපේ දවස් 4ක කතාවකින් අවසන් කරනවා. කියන්නේ අපි කතා පන්ති ගත්තොත් පැය දෙකේ කොටස් 4ක් විතර තමයි අපි ඉවර කරන්නේ. එතකොට අනිත් එක පැය දෙකේ දේශන පවත්වන්න මේ වීඩියෝ පාඩක් දාන්න පළ කරගන්න අපිට කරගෙන යන්න අමාරුයි. මේක අනිත් එක වීඩියෝ කරන්න ඕන මේවා සංස්කරණය කරන්න ඒ වගේ මේක channel එකට එහෙම නැත්නම් ඔයාලට ලබා දෙන්න අවශ්‍යයි. ඉතින් මේකදී ඔයාලටත් ඊට පස්සේ සංකීර්ණ වෙනවා වැඩි මොකද්ද වැඩි වෙලාවක් මම මේ වීඩියෝ ගත කරලා තිබුණා. ඒ නිසා කෙටි අපි පැය භාගයකට විනාඩි 45කට පැයකට අඩුවෙන් තමයි සීමා කරලා තියෙන්නේ මේ වීඩියෝ. ඉතින් ඒ නිසා අපිට අර මාසයක් පුරාවට පැය කීයක්ද පැය 8කින් ඉගෙන ගන්න දේ අපිට පැය 8 ගත කරන්න වෙලා තියෙන්නේ දවස්
8ක් තුලදී. නැත්තම් පැය දවස් 4න් ඉවර කරපු දේ දවස් 8ක් තුලදී කරගන්න වෙනවා. ඒ නිසා පුතේ කලබල වෙන්න එපා, හදිස්සි වෙන්න එපා. ඔයාලට 2022 දරුවන්ට හොඳට කාලේ ප්‍රමාණවත් මේ වැඩේ ලස්සනට හිමීට අපිත් එක්ක කරගෙන යන්න. මම මේ පුතේ ඔයාලට අද දවසේ කතා කරපු අවසාන කොටස තමයි මේ තියෙන ගිණුම් කරන පරිසර සාධකයන්. ඉතින් මින් ඉදිරියට අපි පස්වන කොටසදී අපි හම් වෙනවා මේ පරිසර සාධකයන් ව්‍යාපාර වල සහ ගිණුම් කරන්නට බලපාන්නේ කොහොමද කියලාත් ඒ වගේම ගිණුම් කරන්නට ඇතිලා තියෙන ප්‍රවණතාවයන් මොනවද කියන එකත් අපි ඉස්සරහට කතා කරනවා වගේ නිබන්ධනේ තියෙනවා. ඉතින් එතනින් එහාට තව සති දෙකක තුනක කොටසක් තමයි නැත්නම් අපි කියන තව වීඩියෝ දෙකක හෝ තුනක කොටසකින් මේ පළවෙනි පාඩම අවසන් වෙන්නට හැකියාව තියෙනවා. ඒ නිසා අපිත් එක්ක රැඳී සිටින්න පුතේ, රැඳී සිටීමෙන් අපේ කියන මේ වැඩපිළිවෙල අනිවාර්යයෙන් මතක තියාගන්න. ඔයාලා මාත් එක්ක සම්බන්ධලා වැඩ කරනවා නම් මේ වීඩියෝ දර්ශන බලලා සටහන් ලියාගන්න ටියුට් එක ඔයාලා print out අරන් හරි එහෙම නැත්නම් සටහන් පොතක හරි ලියලා මට පෙන්වන්න ඕන පුතේ. නැත්නම් ඔබව ටික දවසක් මම බලනවා group එකේ ඔයා ක්‍රියාකාරීව වැඩ කරගෙන යනවාද කියලා. එහෙම යන්නේ නැත්නම් ඔබව group එකෙන් අයින් කරනවා. මොකද පුතේ මට වැදගත් වෙන්නේ මේ මම කිසිදු මුදලක් අය නොකර මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් කරන දේ ඔයාලා ප්‍රයෝජනයක් ගන්න නැත්නම් එක්ක මම අයින් වෙන්න ඕනේ එහෙම නැත්නම් ඔයාලා අයින් වෙන්න ඕනේ. ලේසින් වැඩ කරන ළමයි එක්ක වැඩ කරන්න, වැඩ නොකරන ළමයිව මෙතනින් ඉවත් කරනවා. මොකද පුතේ ඔයාලට අවශ්‍ය ඉගෙන ගන්න නම් ඔයාලා මේක group එකෙන් අනිවාර්යයෙන් ඉගෙන ගන්න අවශ්‍යයි. ඒ නිසා මේ වැඩේ සාර්ථකව 100% සාර්ථක කරගන්න නම් ඔයාලගේ සහයෝගය මට අවශ්‍යයි. මගේ දැනුම මම ඔයාලට ලබා දෙනවා. ඒ නිසා ඔයාලා මාත් එක්ක හරියටම වැඩ කරගෙන යන්න. එතකොට ඔයාලට සාර්ථක ගමනක් යන්න පුළුවන්. නැවතත් මම මතක් කරනවා ඔයාලට මේ රටේ පවතින තත්ත්වයේ යථා තත්ත්වයට පත් වෙමින් පවතින නිසා ඔයාලා දැන් මේ හොයන ගවේෂණය කරන දේවල් අවබෝධයකින් යුතුව ගවේෂණය කරන්න. ඉතින් පුතේ අපි මේ 4 වෙනි වීඩියෝ එක අද අවසන් කරනවා. මෙන්න මේ කොටසෙන් ඔයාලට පුළුවන් මට තියෙන කමෙන්ට් දෙන්න පුළුවන්. ඒ වගේම YouTube එකේ තියෙන අනිකුත් වීඩියෝ ටික බලන්න පුළුවන්. 2021 අයටත් අදාළ වීඩියෝ මම පළ කරනවා. ඉතින් ඒ වගේම අනිවාර්යෙන් පුතේ අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මතක් කරතුව bell icon එක click කරලා තියාගන්න. මම ඔයාලට අලුත් වීඩියෝ එක upload කරපු ගමන්ම ඔයාලට පණිවිඩයක් එනවා. එතකොට ඔයාලට පුළුවන් වීඩියෝ එක බලලා සටහන් ටික ලියා ගන්නට. මොකද පුතේ නැත්තම් අපිට වෙන්නේ මම දාලා ඉවරලා group එකකට link එක දාලා ගොඩක් දවසක් ගියාට පස්සේ තමයි ඔයාලා සමහරක් වෙලාවට දැනගන්නේ. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා මගේ මේ වෙලාවේ group එකේ ඉන්න කට්ටියත් නොඉන්න කට්ටියත් හැමෝටම ආරාධනා කරනවා අපේ YouTube channel එක subscribe කරන්න. YouTube channel එක තියෙන්නේ accounting සිංහලෙන් තියෙනවා සඳරුවන් ජයකොඩි කියලා, අගටයි සිංහල කියලා type කරලා තියෙනවා. accounting සඳරුවන් ජයකොඩි කියලා තමයි තියෙන්නේ YouTube channel එක. link එක මම දානවා WhatsApp group එකේ. ඉතින් ඒක ඔයාලා share කරගන්න. ඒක ඔයාලා වෙනුවෙන් 2022 වෙනුවෙන් වෙනම playlist එකක් තියෙනවා. ඒ playlist එකේ 2022 1, 2022 2, 2022 3 කියලා වීඩියෝ තුනක් තියෙනවා. මේ වීඩියෝ එකත් එක 2022 4 වෙනි වීඩියෝ එක තමයි මේ පළවෙන්නේ. එතකොට පුතේ මේවා පිළිවෙලට ඔයාලට ඔයාලගේ යාළුවෙකුට දෙනවා නම් ඔන්න ඔය විදිහට එකතු වෙලා බලන්න කියලා තමයි ඔයාලා ආරාධනා කරන්න ඕන. ඔයාලටත් පොදුවේ හැමෝටම ආරාධනා කරනවා 2022 ගිණුම් කරණය සඳරුවන් ජයකොඩි කියන YouTube channel එකයි. ඒ වගේම අපි පන්තියත් එක්ක අපේ දේශනත් එක්ක එකතු වෙලා ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න. එහෙනම් පුතේ අපි අදට නවතිනවා. නැවත පස්වන වීඩියෝ එකේදී හමු වෙමු. එහෙනම් ගිහින් එන්න දරුවනේ සුබ උත්සාහය.